හරි සුබ සන්ධ්‍යාවක් හැම කෙනෙක්ටම. එතකොට අපේ ක්ලිනිකල් සෙෂන්ස් සීරීස් එකේ අපි වැදගත් සෙෂන් එකක් ගිය සතියේ අපි කතා කරා ඩයබටිස් පර්සන් විත් ඩයබටිස් කොහොමද මැනේජ් කරන්න කියලා. එතනදී ක්‍රයිටීරියා කීපයක් යටතේ කතා කරනකොට මේ ඩයටරි ප්ලෑන් එක පිළිබඳව ලොකු ප්‍රශ්න ගොඩක් ඔයගොල්ලන්ට ආවා ගිය සතියේ. ඒ අනුව තමයි අපිට රිසෝස් පර්සන් කෙනෙක් හම්බුණා. ඉතින් ඒ අනුව තමයි අපි මේ සෙෂන් එක ඔයගොල්ලන්ට අරේන්ජ් කරලා දෙන්නේ. විශේෂයෙන්ම මම සෙෂන් එක ගැන කියනවා නම් ඩොක්ටර් දිස්නා කුමාරි ආචාර්ය දිස්නා කුමාරි නියුට්‍රිෂනිස්ට් සහ ඩයටිෂියන් ඒ වගේම PhD in food and nutrition. එතකොට එතුමිය අපිට මේ සෙෂන් එක සඳහා දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඩයටරි සහ නියුට්‍රිෂන් කියන ෆීල්ඩ් එක පොඩක් ස්පෙસિෆික් අපිට ගොඩක් ටච් වෙනවා අඩු ෆීල්ඩ් එකක්. මේකේ තියෙන කාරණා බොහොමයක් තියෙනවා. එතකොට ඒ කාරණාත් එක්ක අපිට සමහර දේවල් විශේෂයෙන්ම දැනගත් දේවල් තියෙනවා. ඉතින් මම හිතනවා එතුමියගෙන් මේ සෙෂන් එකෙන් ඔයගොල්ලන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒ ගොඩක් දේවල් ටික අරන් ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ටික ඒ ටික විසඳගෙන මේ වැඩේ ඔයගොල්ලෝ හරියට මේකෙන් මේ ගත කරන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා මම ඔයගොල්ලන් ඉල්ලා සිටිනවා. ඉතින් මම ආදරෙන් ආරාධනා සිටිනවා ආචාර්ය දිස්නා කුමාරි මහත්මියට මේ සෙෂන් එකේ ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න කියලා. මට ෆස්ට් allow කරන්න පුළුවන්ද ස්ලයිඩ් ෂෙයා කරන්න? මම හොස්ට් allow කරලා මාරුණානේ. ඔව්. ස්ක්‍රීන් එක පේනව නේද? මිස්ටර් ඇසේල මම හිතන්නේ ස්ක්‍රීන් එක කටියට හැමෝටම පේනවා. ඔව් හරි පේනවා ස්ක්‍රීන් එක පේනවා. හරි. හරි. අපි පටන් ගමු. එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ඇත්තටම අපි අද කතා කරන්න යන්නේ කොහොමද දියවැඩියාව තියෙන රෝගියෙකුගේ ආහාර පාලනය තුළින් අපි ඒ රෝගීන්ට ඔවුන්ගේ දියවැඩියා රෝගී තත්ත්වය බොහොම සරලවම පාලනය කරගන්න පුළුවන් විදිහට මඟ පෙන්වන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට කතා කරන මම ආචාර්ය දිස්නා කුමාරි. මම දැනට පෝෂණ වේදිනියක් විදිහට පෞද්ගලික ශාස්ත්‍රයේ කියන්නේ රෝහල් ශාස්ත්‍රයේ වැඩ කරනවා. එතකොට ඒ සම්බන්ධයෙන් වසර 11ක විතර එක්ස්පීරියන්ස් එකක් තමයි මට තියෙන්නේ. විශේෂයෙන්ම ඒ සම්බන්ධව මගේ මූලික හැදෑරීම BSc ඩිග්‍රී එක වළඹ යුනිවර්සිටි එකෙන් ඒ වගේම මගේ PhD එක මම කරෙත් ආහාර සහ පෝෂණය සම්බන්ධව පේරාදෙණිය යුනිවර්සිටි එකෙන්. එතකොට ඒ ලබාගත් ඉගෙනගත්ත දේවල් ඒ වගේම ලබාගත් අත්දැකීම් මේ සියල්ල කැටි කරගෙන තමයි මම අද විශේෂ වූ පිරිසකට මේ දැනුම ලබා දෙන්න උත්සාහ කරන්නේ. මොකද විශේෂයෙන්ම මට දැනගන්න ලැබුණ මේ හැමෝම ගොඩක් දෙනෙක් බහුතරයක් මෙතන එකතු වෙලා ඉන්නේ හෙද හෙදියන්. ඉතින් ඔයගලන්ගේ අපි කතා කරන දේවල් වලදී ප්‍රායෝගිකව මතුවෙන ගැටලු තියෙන්න පුළුවන්. මේ දේවල් කතා කරන්න ඕන වෙලාවක ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මම කලින් සැලසුම් කරගත්ත මේ ස්ලයිඩ්ස් ටිකත් එක්ක ඔයගලන්ට මේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක කරුණු ටික ඉදිරිපත් කරන්නම්. ඒ අතරේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි ඊට පස්සේ වෙලාව ලබා දෙනවා. එතකොට අපි මේ වෙලාවේදී ඒ ගැටලු ටික සියල්ල සාකච්ඡා කරමු. එතකොට මුලින්ම අපි කතා කරන මාතෘකාවට පොඩි ආරම්භයක්. මොකද විශේෂයෙන්ම අපි මේ හැමෝම දන්නවා දියවැඩියා රෝගයට අමුතුවෙන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් මේ හැමෝටම මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දියවැඩියාව කියන්නේ මොකක්ද? ඒ රෝගය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් මොනවද? ඇයි අපි විශේෂයෙන්ම රෝගීන්ට සහ
මේ රෝගය ඇති වෙන එක වළක්ව ගන්න විශේෂයෙන්ම අපේ වැඩිහිටි පිරිසට ඒ වගේම අපේ වර්තමානයේ වෙනකොට කුඩා ළමයින්ට පවා මේ සම්බන්ධයෙන් ලොකු රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඇයි අපි මේ රෝගයේදී විශේෂයෙන්ම ආහාර සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ කියන එක හැමෝටම ඉතාමත් පැහැදිලි කාරණයක්. ඉතින් එතනදී මේ ආහාර පාලනයේදී අපි හිතන්න ඕනේ කරුණු කාරණා කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ආහාර ගන්න වෙලාව, ඉතින් එතකොට අපි ආහාර ගන්න ප්‍රමාණය සහ ආහාරයේ ගුණාත්මක භාවය. මෙන්න මේ කියන කාරණා තුන ආශ්‍රයෙන් තමයි අපි මේ කතාව ගොඩනගන්නේ. මොකද අපි මේ කියන ප්‍රධාන කාරණා තුන අපේ ඔළුවේ මතකේ රඳවා ගත්තොත් අපිට බොහොම පහසුවෙන් රෝගීන් සඳහා මේ අවශ්‍ය උපදෙස් දෙන්න පුළුවන්. ඒ වගේම අපේ පවුලේ කෙනෙකුට දියවැඩියාව තියෙනවා නම් අපිට ඒ සඳහා උදව් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ රුධිරයේ සීනි මට්ටම වැඩි අගයක පවතිනවා නම් ඒ දේවල් බොහොම පහසුවෙන් කොහොමද අපි පාලනය කරගන්නේ කියන කාරණා කතා කරන්න. ඉතින් එතනදී චුට්ටක් මම මතක් කරන්නම් ඉස්සෙල්ලම මෙන්න මේ එනර්ජි බැලන්ස් එක කියන කාරණේ. මොකද අපිට විශේෂයෙන්ම අපි අපේ ශරීරය ගැන සැලකිලිමත් වෙද්දී හිතන්න ඕනේ එකම දේ තමයි මොකද ගොඩක් දෙනෙකුට වර්තමානයේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ දියවැඩියාව ආශ්‍රිතවම මේ ශරීරයේ බර කියන දේ. මොකද අපි විශේෂයෙන් type 2 diabetes දෙවන කාණ්ඩයේ දියවැඩියාව ගැන සැලකුවොත් මේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන තත්ත්වයක් එක්ක මේ තත්ත්වය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ ශරීරයේ බර වැඩි වෙන එක. ඉතින් එතනදී මූලිකම සංකල්පය තමයි එනර්ජි බැලන්ස් කියන්නේ. අපි ශරීරයට ඇතුල් කරගන්න ශක්ති ප්‍රමාණය අපේ ශරීරයෙන් පිට වෙන්නේ නැත්නම් එතනදී වැඩිපුර අපේ ඇඟ ඇතුලේ තැන්පත් වෙන ශක්තිය තමයි ඊළඟට අපේ ශරීරයේ බර විදිහට එන්න වැඩි වෙන්නේ. ඉතින් මේක ගොඩක් දුරට අපිට බලපානවා අපි ශරීරයට ඇතුළු කරන කෑම ප්‍රමාණය, ඒ වගේම අපි ශරීරයට ඇතුළු කරන කෑමවල අඩංගු වෙන ප්‍රධාන පෝෂක සංඝටක විශේෂයෙන්ම අපි කියනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය. මෙන්න මේ දේවල් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි එකතු කරගත්තොත් ඒ එකතු වෙන අතිරික්ත කැලරි ප්‍රමාණය, අතිරික්ත ශක්ති ප්‍රමාණය අපේ ඇඟ ඇතුලේ තැන්පත් වීම තුළින් අපි මෙන්න මේ බෝ නොවන රෝග, දියවැඩියාව, එතකොට කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, මෙන්න මේ වගේ රෝගී තත්ත්වයන් වලට නැඹුරු වීමේ සම්භාවිතාවයක් ඇති වෙනවා. ඉතින් එතනදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එක පැත්තකින් අපි ශරීරයට ඇතුළු කරගන්න කෑම ප්‍රමාණය සහ කෑමවල ගුණාත්මක බව, ඒ වගේම ශරීරයෙන් අපි ඒ ශක්තිය වැය කරන්නේ කොහොමද කියන කාරණේ. එතනදී විශේෂයෙන් අපි කරන ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් ගැන හොඳින් අවධානය යොමු කරන්නට ඕනේ. හරි. ඒ ගැන කතා කරද්දී අපි දියවැඩියාව වැළඳිලා ඉන්න කෙනෙක්, ඒ වගේම අපි හිතමු සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්, අපි ඉස්සරහට දියවැඩියාව වගේ රෝග වැළඳෙන්නේ නැතුව කොහොමද ඉන්නේ කියන එකට මේ හෙල්දි ඩයට් එක. අපි ගන්න කෑම වේල නිවැරදි කරගත්තොත් එතනින් අපිට පුළුවන් මේ කියන කාරණා ළඟා කරගන්න. feel better. ඒ කියන්නේ අපිට පුළුවන් බොහොම පහසුවෙන් අපිට පහසු විදිහට අපිට හොඳින් අපේ ශරීරය අවශ්‍ය විදිහට නම්‍යශීලීව, එතකොට අපිට කිසිම රෝගාබාධයක් නැතුව හොඳින් අපේ වැඩ කටයුතු කරගෙන යන්න තියෙන හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මුදල් ඉතිරි කර ගැනීම. මොකද මටත් වඩා ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා රෝගී තත්වයකට පත් වුණාට පස්සේ කොච්චර දුරට මේ සඳහා අපි කාලය මුදල් වැය කරන්න ඕනේද කියලා. ඒ වගේම තමයි මේ සෞඛ්‍ය ප්‍රශ්න අඩු වෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා කන්ට්‍රෝල් කරගන්න මුලින්ම අපි හිතන්න ඕන තැන තමයි කෑම ගන්න වෙලාව. මම මෙතන දාලා තියෙනවා time, quantity සහ quality. විශේෂයෙන්ම පළවෙනි කාරණය තමයි කෑම ගන්න වෙලාව. දෙවෙනි කාරණය තමයි කෑම ගන්න ප්‍රමාණය. තුන්වෙනි කාරණය තමයි කෑමවල ගුණාත්මක භාවය. හරි. එතකොට ඇයි අපි මේ ටයිම් එක වැදගත් කියලා කියන්නේ? මම මෙතන මේ කාරණය දියවැඩියාව, ඒ වගේම දියවැඩියාව වළක්වා ගැනීම කියන කාරණා දෙකම ඔස්සේ කතා කරගෙන යනවා. ඊළඟට ඔයගලන්ට ප්‍රශ්න ගැටලු එන වෙලාවෙදී අපි ඒ ගැන වැඩිදුරටත් කතා. ඇයි අපි මේ කාලය වැදගත් කියලා කියන්නේ? පුංචි උදාහරණයකින් කිව්වොත් උදේ ඉඳලා අපි ගොඩක් දෙනෙක් දැන් අපි දකින කාරණේ තමයි ශරීරයේ බර අඩු කරගන්න, එහෙමත් නැත්නම් දියවැඩියාව පාලනය කරගන්න, මේ වගේ කාරණා සඳහා ගොඩක් දෙනෙක් ගන්න එක විකල්ප ක්‍රමයක් තමයි උදෑසන ආහාර වේල මගහරින එක. මේක අපි ගොඩක් දුරට දකිනවා රෝගීන්ගෙන්.
අපි රෝගීන් එක්ක සාකච්ඡා කරනකොට ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු විමසනකොට ඔවුන්ගේ පුරුද්ද තමයි උදෑසන කෑම වේල මගහරින්නේ. බොහෝ දුරට කාර්යාල සේවකයන් එහෙම නැත්නම් රෝගීන් මේ හැමෝම. උන් හිතන්නේ උදේට නොකා වැඩිපුර වෙලාවක් මේ බඩගින්න රඳවාගෙන දරාගෙන හිටියොත් අපි කියන උපරිම 12 1 වෙනකන් ඉඳලා ඊට පස්සේ උදේටත් දවල්ටත් දෙකම එකපාර කෑම කනවා කියන එක තමයි ගොඩක් දෙනෙක් දැන් කරන්නේ. නමුත් මේක මේ සඳහා විකල්ප ක්‍රමයක් නෙමෙයි. විශේෂයෙන්ම දියවැඩියාව තියෙන පුද්ගලයෙක් පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ තමන්ගේ කෑම වේල් નિયમિત වේලාවකට පුළුවන් තරම් බඩගින්න අඩුවෙන් දැනෙන වේලාවට කෑම කන්න. හේතුව අපිට බඩගින්න අඩුවෙන් දැනෙනවා නම් අපි බෙදා ගන්න කෑම ප්‍රමාණය ඉබේම අඩු වෙනවා. අපි උදාහරණයකට රෝගී පුද්ගලයෙක් දියවැඩියාව රෝගීන් පෙළෙන පුද්ගලයෙක් ගැන සැලකුවොත් ඔහුට සමහර විට ඔහු සේවය කරන ස්ථානය අනුව ඔහුට ඒ සඳහා අර අපි කියන ගුණාත්මක ආහාර වේලක් ලබා ගන්නට නොහැකි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එහිදී ඔහු පුළුවන් තරම් බඩගින්න අඩු වේලාවකදී කෑම කන්න පෙළඹෙනවා නම් ඒ ඕනම ආහාරයකින් ලබා ගන්න අපි කියනවා පෝෂණ එක. එමත් නැත්නම් ප්‍රමාණය අඩු කිරීමේ හැකියාව තියෙනවා. මෙතනදී අපි ලබා ගන්න කෑම ප්‍රමාණය සහ කෑමවල ගුණාත්මක භාවය අනුව තමයි අපේ ශරීරයේ ග්ලූකෝස් මට්ටම වැඩි අඩු වීම අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් අපි ගන්න ආහාර වේල තුල අඩංගු වෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයමයි. මේක සරල සීනි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් අපි කියනවා ග්ලූකෝස්. එහෙම නැත්නම් සුක්‍රෝස්, ෆ්‍රක්ටෝස් මේ කියන ඕනම සීනි වර්ගයක්. ඒ වගේම තමයි කිරි ආශ්‍රිත ආහාරවල තියෙන ලැක්ටෝස් වගේ ඕනම සීනි වර්ගයක් මේ සඳහා අඩංගු වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ ලබා ගන්න කෑම වේලේ ප්‍රමාණය සහ ගුණාත්මක භාවය අපිට පාලනය කරන්න තියෙන පළවෙනිම තැන තමයි කෑම කන වෙලාව. ඉතින් එතකොට හැමතිස්සෙම අපි රෝගීන්ව උනන්දු කරවන්න ඕනේ. ඒ වගේම රෝගය වළක්වා ගැනීමේදී උනන්දු කරවන්න ඕනේ පුළුවන් තරම් උදෙන් තමන්ගේ ආහාර වේල අරගන්න. ඒ වගේම ආහාර වේල් දෙකක් අතර කෙටි කෑම වේලකට යොමු වෙන්න කියන කාරණා. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කෙටි ආහාර වේලකින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි කියනවා මේකට කාබෝහයිඩ්‍රේට් කවුන්ටින් කියලා. එහෙම නැත්නම් කාබ් කවුන්ටින් කියලා. සරලව අපි ආහාරයේ අඩංගු වෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය කවුන්ට් කරනවා. අපි සරලව කිව්වොත් බත් කෝප භාගයක තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය. අපි කියනවා ග්‍රෑම් ප්‍රමාණ වලින් එතකොට ග්‍රෑම් 12ක් ග්‍රෑම් 15ක් මෙන්න මේ වගේ ප්‍රමාණ අපි මැච් කරනවා ඊළඟ කෑම වේලේ සහ අමතර කෑම වේලේ තියෙන්න ඕන ප්‍රමාණ කොච්චරද කියන. ඉතින් එතකොට උදේ ආහාර වේල සඳහා අපි කිතුවොත් බත් කෝප්පයක් සහ එළවලුත් එක්ක මස් මාළු වගේ දෙයක් ගත්තා කියලා. එතනදී අපි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්නේ අර බත් ප්‍රමාණය අඩංගු වෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය. එතනින් තමයි සීනි මට්ටම වැඩි වෙන්නේ. ඊට අමතරව උදේට අපි කිරි වීදුරුවක් ගත්තොත් එහෙම නැත්නම් කිරි තේ එකක් බිව්වොත් එතනදිත් යම්කිසි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් එකතු වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උදේ අපි අමතර ආහාර වේලක් ගන්නකොට උදෑසන අපි හිතමු 10:00 විතර කියලා. අන්න එතනදිත් අපි යම්කිසි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් රෝගියාට ලබා දෙන්න ඕනේ. ඒක නමුත් ප්‍රධාන වේලකට වඩා අඩුයි. නමුත් කාබෝහයිඩ්‍රේට් සම්පූර්ණයෙන් අඩංගු නොවන ආහාර වේලක් නෙමෙයි. මොකද අපිට අවශ්‍ය වෙන්නේ රුධිරයේ සීනි මට්ටම අඩු වැඩි නොවි සාමාන්‍ය අගයක පවත්වා ගන්න. ඉතින් එතනදී අපිට පුළුවන් පළතුරක් වගේ දෙයක් යොදා ගන්න. ඒ වගේම තමයි එහෙම නැත්නම් අපි සරලව කියනවා ක්‍රැකර්ස් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා කැඳ වගේ දෙයක්, බත් කැඳ එකක්, රුලන් කැඳ එකක් අන්න ඒ වගේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරද්දී අර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය මැච් කරනවා. ඉතින් මෙතනදී සරලව රෝගීන්ට දෙන්න පුළුවන් උදාහරණ තමයි ඕනම වෙලාවක අපි පළතුරු වර්ග ගත්තොත් විශේෂයෙන් අපි රෝගීන්ට කියන්න ඕනේ ප්‍රධාන වේලකුත් එක්ක ඒ කෑමත් එක්කම පළතුරක් කන්න එපා. මොකද හේතුව ප්‍රධාන ආහාර වේලේ තියෙන කාබෝහයිඩ්‍රේටත් එක්කම පළතුරක අඩංගු වෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයත් ඇඟට එකතු වුණොත් ඒ ප්‍රධාන වේලෙන් පස්සේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි ඒ පළතුරු ප්‍රමාණය අපිට ගන්න පුළුවන් අමතර ආහාර වේලක් විදිහට.
විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ ගස් ලබු, කෙසෙල්, අඹ කියන පළතුරු වර්ග තුන. මේ තුනේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඉතින් එතකොට ගොඩක් දුරට අපි දියවැඩියාව තියෙන රෝගීන්ට නිර්දේශ කරනවා කොමඩු වගේ පළතුරක්. එතකොට අන්නාසි අපි කියමු ඇපල් වගේ දෙයක්, එහෙම නැත්නම් ඇඹරැල්ල වගේ පළතුරක්, peer වගේ පළතුරක්. මෙන්න මේ කියන පළතුරු යම්කිසි ප්‍රමාණයක් අපි ඒ ප්‍රමාණය කිව්වොත් දැන් ගස් ලබු වගේ දෙයක නම් එක තීරුවක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. හැබැයි අර ගන්න වෙලාව තමයි වැදගත් වෙන්නේ. මොකද ප්‍රධාන වේලකුත් එක ගත්තොත් පුංචි ප්‍රමාණයක් හරි ප්‍රධාන වේලත් එක ගන්නවා නම් ඒකෙන් සීනි ප්‍රමාණය වැඩි වීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් එතකොට මම මේ කියපු කාරණාවේදී ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ ගැනත් අන්තිමට කතා කරමු. ඒ වගේම තමයි දවල් ආහාර වේල පුළුවන් තරම් කලින් ගන්න ඕනි. ගොඩාක් පරක්කු නොවි. මොකද එතකොට අපිට අවශ්‍ය වෙන බත් ප්‍රමාණය හරිම අඩුයි. එහෙම නැති වුණොත් බඩගින්න වැඩි නිසා අපි බෙදා ගන්න බත් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි හැම ප්‍රධාන ආහාර වේලකදීම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. පුළුවන් තරම් එළවලු පලා වර්ග වගේ දේවල් එකතු කරගන්න. මම ඒ කාරණේ තවදුරටත් ඉස්සරහට පැහැදිලි කරනවා. ඒ වගේම තමයි හවස කෙටි ආහාර වේල. දැන් අපි දවල්ට කෑවට පස්සේ අපි අර සාමාන්‍යයෙන් ගොඩක් රෑ වෙනකන් ඊළඟට රාත්‍රී ආහාර වේල අතර ලොකු පරතරයක් තියන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් ප්‍රධාන ආහාර වේල දවල් කෑම වේලෙන් පස්සේ පැය දෙකකට විතර පස්සේ රුධිරයේ සීනි මට්ටම ගොඩක් ඉහළ යනවා සහ ඊට පස්සේ මේක ගොඩාක් දුරට පහළට යනවා. එතකොට අපි ලොකු ગેප් එකක් තිබ්බොත් අපි කෑම කන වෙලාවට රුධිරයේ සීනි මට්ටම ගොඩක් පල්ලෙහාට බහලා තියෙන නිසා අපේ තෙහෙට්ටුව නිසා අපේ බඩගින්න නිසා එකපාර අපි ඇඟට ඇතුළු කරන කෑම ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මේ හින්දා අපි දෛනිකව අර හරි ටයිම් ටේබල් එකක් හදා ගැනීම තමයි වැදගත්ම දේ. ඒකත් පුළුවන් තරම් දුරට අපි රෝගීන්ට උපදෙස් දෙන්න ඕනේ. හැමදාම එකම වෙලාවක් තියාගන්න උත්සාහ කරන්න. කලින් ප්ලෑන් කරන්න. හෙට දවසේ තමන් මොනවද කැමට ගන්නෙ? තමන්ගේ වැඩ රාජකාරී අතරතුර කොහොමද මේක ප්ලෑන් කරන්නේ? ඒ වගේම තමයි ඖෂධ රෝගීන්ට නිවැරදි උපදෙස් දෙන්න ඕනේ. කැමට කොච්චර වෙලාවකට කලින්ද ගන්න ඕනේ? කැමට කොච්චර වෙලාවකට පස්සේද ගන්න ඕනේ? මෙන්න මේ කියන කාරණා හරියට මැච් වෙන්න ඕනේ. එහෙම නැතුණාම තමයි අර ගොඩක් දුරට අපිට කම්ප්ලේන්ට්ස් එන්නේ මේ බෙහෙත් බිව්වහම මට ඔළුව කැරකෙනවා. එහෙම නැත්නම් බෙහෙත් බිව්වහම මගේ සීනි අඩු වෙනවා. මට මේක ටොලරේට් කරන්න බෑ. එහෙම කියලා බෙහෙත් ඩෝස් එක අඩු කරනවා නැත්නම් බෙහෙත් නොබී ඉන්නවා. අර ඒ වගේ වෙනස්කම් කරන්නේ මේ ඖෂධ සහ ආහාර හරියට අර අදාළ උපදෙස් එක්ක ගන්නෙ නැති වුණාම. ඉතින් ඒ හින්දා රෝගීන්ව මේ සඳහා අපි විශේෂයෙන්ම ඒ සඳහා මඟ පෙන්වන්නට ඕනේ. එතකොට ඊළඟ කාරණය මෙන්න මේ කියන ෆුඩ් ගෲප්. අපි ආහාර කාණ්ඩ අපි කිරි ආශ්‍රිත නිෂ්පාදන, එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, ප්‍රෝටීන් මෙන්න මේ කියන ඕනම ආහාරයක් මේ දියවැඩියාව තියෙන පුද්ගලයන්ට ගන්න පුළුවන්. හරියට කෑම වෙලාව කන්ට්‍රෝල් කරනවා නම් අපිට මේ දියවැඩියාව තියෙන පුද්ගලයෙකුට සාමාන්‍ය පුද්ගලයෙක් කන්න කැමති කෑම ඕන දෙයක් දෙන්න පුළුවන්. ලොකු නිදහසක් එතන තියෙනවා. අපි කන්ට්‍රෝල් කරන්නේ ගන්න වෙලාව සහ ගන්න ප්‍රමාණය. නමුත් අපි අර සුදු අපි කිව්වොත් පාම් පිටි වගේ දෙයකට ආටා පිටි වගේ දෙයක් නිර්දේශ කරනවා. ඒ කාරණා ටික මම ඉස්සරහට කියලා දෙන්නම්. නමුත් විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ කාරණේ තමයි අපි රෝගීන්ට මඟ පෙන්වනකොට රෝගීන්ට උපදෙස් දෙනකොට දැන් මේ දියවැඩියාව රෝගය නිසා ගොඩක් කැම ಜಾති කන්න බෑ. ගොඩක් දේවල් අවොයිඩ් කරන්න ඕනේ. කියන්නේ කන්න එපා කියන කාරණේ නෙමෙයි අපි කියන්නේ. ඒගොල්ලන්ට අපිට නිදහස දෙන්න පුළුවන්. කැමති පළතුරක්, එතකොට කැමති කෑමක්, කිරි ආශ්‍රිත දෙයක්, යෝගට්, චීස් මේ වගේ ඕනම කෑමක් ඔවුන්ගේ දෛනික ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඔවුන් හරියට තමන්ගේ කෑම වේල් ගන්න, කෑම ගන්න වෙලාව මෙන්න මේ කියන කාරණා හරියට කරගෙන යනවා. මොකද එහෙම නැති වුණාම අපි එකපාරටම කිව්වොත් මේ කියන කෑම ಜಾති කන්න හොඳ නැහැ කියන අර නෙගටිව් මයින්ඩ්සෙට් එක අපි ඇති කරොත් එතනින්ම තමයි ඒ කෑම සඳහා වැඩි ප්‍රියතාවයක් ඔවුන්ගේ සිත තුළ ඇති වෙන්නේ. එතකොට අපි අර එපා කියන දේම තමයි ඒගොල්ලන් කරන්න පෙළඹෙන්නේ. ඉතින් එතකොට ඒක අපිට කන්ට්‍රෝල් කරන්න හරිම අමාරුයි. ඒත් එක්ක අර දියවැඩියාවත් එක්කෙන සංකූලතා ඒ ප්‍රශ්න කොච්චර දුරට ආවත් අර කෑම කියන දේ හරියට කන්ට්‍රෝල් කරගන්න එතනදී අපිට නොහැකි වෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි ගොඩක් දුරට කියන්නේ පුළුවන් තරම් පළතුරු
එළවලු, ධාන්‍ය වර්ග, කජු රටකජු වගේ දේවල්, මස් මාළු වගේ දේවල් මේ රෝගීන්ගේ කැම වේල් තුලට එකතු වෙන්න ඕනේ. ඒ වගේම තමයි කිරි ආශ්‍රිත නිෂ්පාදනවලදී අපි ගොඩක් දුරට යනවා low fat dairy products වලට. මේද රහිත හෝ අඩු මේදය සහිත කිරි ආශ්‍රිත නිෂ්පාදන වලට. විශේෂයෙන් මම එතනදී හේතුව කියන්නම්. අපිට මේ දියවැඩියා රෝගයත් එක්කම ඊළඟට එන සංකූලතාවයන් ගොඩක් තමයි හෘද රෝග ආශ්‍රිතව එන සංකූලතාවයන්. ඒ වගේම ශරීරයේ බර වැඩි වෙනවා කියලා කියන්නේ දියවැඩියාව ආශ්‍රිතව දියවැඩියාව පාලනය කර ගැනීමේ හැකියාව සහ ආශ්‍රිත වෙන සංකූලතාවයන් වළක්වා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඉතින් ඒ හින්දා අපි ගොඩක් දුරට ඒ වගේ රෝගීන්ට සහ වැඩිහිටි ඕනම කෙනෙකුට අපි දැනට නිර්දේශ කරනවා low fat dairy products. එතකොට මේද රහිත කිරිපිටි වෙන්න පුළුවන්, මේද රහිත දියර කිරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේද රහිත කියන්නේ අඩු මේදය සහිත යෝගට් වගේ දේවල් මෙතනදී ඒගොල්ලන් දෛනිකව භාවිතයට ගන්නවා නම් ගොඩක් දුරට අර එකට එකතු වෙන වැඩිපුර කැලරි ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. හැබැයි මෙතනදී මතක තියාගන්න අර දියවැඩියා රෝගියෙකුට ඇඟට එන සීනි ප්‍රමාණය මෙතනදී පාලනය වීමක් වෙන්නේ නැහැ. මොකද කිරි වීදුරුවක් අපි ගත්තොත් මේද රහිත කිරි වීදුරුවක් සහ සම්පූර්ණ මේදය සහිත කිරි වීදුරුවක් කියන දෙකේ තියෙන සීනි ප්‍රමාණය, මොකද ගැලැක්ටෝස් කියන සීනි ප්‍රමාණය එකමයි. අපි ඒකට පිටින් සීනි එකතු නොකරත් කිරිවල අඩංගු වෙන සීනි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ හින්දා අර මේද රහිත හෝ මේදේ සහිත කිරි කියන එකේ සීනි ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. එකම දේ වෙනස් වෙන්නේ කැලරි ප්‍රමාණය. ඇඟට එකතු වෙන ශක්ති ප්‍රමාණය විතරයි අපි මෙතනදී අඩු කරන්නේ. මෙන්න මෙතන පෙන්නලා තියෙනවා මට විශේෂයෙන්ම කියන්න ඕන වෙන කාරණයක් තමයි දැන් අර අමතර වේලකදී අපි උදෑසන 10 මාරට එහෙම නැත්නම් හවස 3 මාරට වගේ වෙලාවක අපි ෆ්‍රෙෂ් මිල්ක් එකක් එහෙම නැත්නම් අපි ග්‍රීන් ටී එකක් වගේ දෙයක් ගත්තොත් මේ දෙක චුට්ටක් අපි කම්පෙයාර් කරලා බැලුවොත් ග්‍රීන් ටී එකක අපිට ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය නැහැ. එතකොට අපි ඒ වෙලාවට එක දවසකදී අපි ෆ්‍රෙෂ් මිල්ක් එකක් බීලා ඊළඟ දවසේ ග්‍රීන් ටී එකක් ගත්තොත් අන්න එතන අන්බැලන්ස් වෙනවා. මොකද අපි එක දවසකදී උදේ 10 මාරට යම්කිසි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ගන්නවා. උදාහරණයකට අපි කිව්වොත් ග්‍රෑම් 7ක් විතර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ගන්නවා. නමුත් ග්‍රීන් ටී එක ගන්න දවසේදී අපි එතනදී කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ගන්නෙ නැහැ. එතකොට ඇඟට රුධිරයට එකතු වෙන සීනි ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. ඉතින් එතනදී අර ප්‍රධාන වේල් සහ අතරමැදි වේලෙන් අපිට ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය නොමැති වීම නිසා නැවතත් අපිට වෙන්නේ අර රුධිරයේ සීනි මට්ටම ගොඩාක් පල්ලෙහාට යන එක. ඉතින් ඒ වගේම තමයි ප්ලේන් ටී එකක් නැත්නම් ෆ්ලේවර්ඩ් ප්ලේන් ටී එකක් වගේ ගනිද්දී ඒකට අපි මොනවා හරි පොඩි කෙටි කෑමක් කාබෝහයිඩ්‍රේට් අඩංගු දෙයක් එකතු කරගන්න පුළුවන්. අපිට සරලව නිකන් බ්‍රෑන් ක්‍රැකර්ස් දෙකක් වගේ එකතු කරගන්න පුළුවන් ග්‍රීන් ටී එකත් එක්ක. මොකද එතකොට අපි අර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය මැච් කරනවා. එක දවසක බ්‍රෑන් ක්‍රැකර්ස් දෙකක් ග්‍රීන් ටී එකක් එක්ක එක දවසක අපි ෆ්‍රෙෂ් මිල්ක් එකක් බොනවා. හැබැයි අපිට ඊළඟ දවසේදී බ්‍රෑන් ක්‍රැකර්ස් දෙකක් එක්ක ටී එකක් එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් එකක් බොන්න බෑ. මම හිතන්නේ හේතුව පැහැදිලි. මොකද මේ දෙක එකතු වෙනකොට අර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අපි ඉක්මවා යනවා. එතනදී අපි අර ලැබෙන දැන් අපි ඒ වගේම තමයි පළතුරක්. සමහර වෙලාවට අපිට මෙහෙම කරනවා වෙන්න පුළුවන්. බ්‍රෑන් ක්‍රැකර්ස් දෙකක් එක්ක කෙසෙල් ගෙඩියක් කාලා ඒකත් එක්ක ටී එකක් බොනවා වෙන්න පුළුවන්. අන්න එතනදී ඒ මීල් එකෙන් අපි ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි. මොකද කෙසෙල් ගෙඩියකින් ලැබෙනවා කාබෝහයිඩ්‍රේට්, ක්‍රැකර්ස් දෙකෙන් ලැබෙනවා, ඒ වගේම කිරි වීදුරුවෙන් ලැබෙනවා. එතකොට මේ ಜಾති තුනක් එකතු වෙනවා. එහෙම කරන්න බෑ. එතනදී අපි ගන්න එක අයිටම් එකයි. එක්ක කිරි එකක්, එක්ක බ්‍රෑන් ක්‍රැකර්ස් දෙකක්, එහෙම නැත්නම් කෙසෙල් ගෙඩියක්. අන්න ඒ විදිහට තමයි අපි මේ කොටස වෙන් කරගන්නේ. මෙතනදී ඔයගලන්ට මොනවා හරි ගැටලුවක් එනවා නම් කොහොමද ඇත්තටම අපි ප්‍රායෝගිකව මේ කියන ආහාරයේ අඩංගු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය දැනගන්නේ කියලා සරල දෙයයි තියෙන්නේ. අර ලේබල් ගොඩක් දුරට දැන් ඔය බිස්කට් වල ක්‍රැකර්ස් වල එතකොට ෆ්‍රෙෂ් මිල්ක් එකේ ලේබල් එක කියවුවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් එක පෝෂන් එකක කොච්චර කාබෝහයිඩ්‍රේට් තියෙනවද. ග්‍රීන් ටී එකේ වුණත් ඔයගලන්ට බලන්න පුළුවන් සර්විං සයිස් එකේ කාබෝහයිඩ්‍රේට් අඩංගුද නැද්ද කියලා. එතකොට ෆ්‍රෙෂ් මිල්ක් එකේ එක සර්විං එකක එක වීදුරුවක කොච්චර කාබෝහයිඩ්‍රේට් අඩංගුද කියලා. එතකොට බිස්කට් එකේ කොච්චර අඩංගුද කියලා. ඒ වගේ අර ගොඩක් දුරට ලේබල් එක කියවන පුරුද්ද අපි රෝගීන්ටත් ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මෙතන පල්ලෙහාන් මම පෙන්නලා තියෙන කොළ කැඳ වගේ දෙයක්.
මෙතනදී කොළ කැඳයක අපි ගන්නේ කොළ දැන් බ්ලෙන්ඩ් කරලා ගනිද්දී ඒ සාරය විතරක් නම් ප්‍රශ්නයක් නෑ. නමුත් මෙතනට අපි සමහර විට එකතු කරනවා බත් වෙන්න පුළුවන්. එතකොට මේක ටිකක් උකු බවට පත් කරන්න මොනවා හරි පිටි වර්ග එකතු කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම මේකට මේ හකුරු වගේ දෙයක් එකතු කර ගන්නවා වෙන්න පුළුවන්. අන්න එතනදී අපි එකතු කරගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි වුණොත් මේක අපිට අමතර ආහාරයක් විදියට ගන්න බෑ. ඒක අපි අමතර ආහාරයක් විදියට ගන්නවා නම් ඒ කොළ කැඳයකේ අපි හිතමු ඒකට අපි පාම් පිටි දැන් මොන හරි පිටි වර්ගයක් මේක උකු කරන්න සමහර දේවල් පාවිච්චි කරනවා. කුරක්කම් පිටි වගේ දේවල් පාවිච්චි කරනවා. සහල් පිටි වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් එතකොට කුරක්කම් කැඳ එකක්. එහෙම නැත්නම් කොළ කැඳ එකක්. එහෙම නැත්නම් බත් කැඳ එකක් වගේ දෙයක් මේ වෙලාවේදී අමතර වේලක් විදියට ගන්න පුළුවන්. හැබැයි එක කැඳ වීදුරුවකට එකතු කරලා තියෙන බත් ප්‍රමාණය, කුරක්කන් පිටි ප්‍රමාණය, එමත් නැත්නම් සහල් පිටි ප්‍රමාණය ගොඩක් දුරට අපි සරලව කිව්වොත් මේ සැහැඳි දෙකකට වගේ අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් කුරක්කන් කැඳ වීදුරුවක් හදද්දී නම් කුරක්කන් පිටි බොහොම ඉක්මනින් උකු වෙන හින්දා එක මේස හැන්දක් එකහමාරක් වගේ ප්‍රමාණයක් ඇති. අන්න ඒ විදිහට හදාගත්ත කැඳ වීදුරුවකින් අපිට මේ අමතර ආහාර වේලක් විදිහට ඒක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පළතුරු. පළතුරු යුෂ කියන දේ ගොඩක් දෙනෙක් මේකටත් හුරු වෙලා ඉන්නවා. හැබැයි අපි ඒක නිර්දේශ කරන්න හොඳ නැහැ. හේතුව තමයි අපි පළතුරු යුෂ විදිහට ගනිද්දී ඒ පළතුරු වල ස්වභාවිකවම අඩංගු වෙලා තියෙන තන්තු ප්‍රමාණය අපේ ඇඟට ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි අර බ්ලෙන්ඩ් කරලා ගනිද්දී සෛල ගොඩාක් අර කැඩෙන හින්දා ලැබෙන සීනි ප්‍රමාණය බොහොම ඉක්මනින් අපේ ඇඟට උරා ගන්නවා. ඉතින් එතකොට අපි සීනි එකතු කරත් නැතත් අපේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමේ හැකියාව මේකෙන් වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි ගොඩක් දුරට රෝගීන්ට නිර්දේශ කරන්න ඕනේ මේ වෙලාවට පළතුරකින් පොඩි කොටසක් කෑමට එකතු කරගන්න කියලා. හැබැයි එතනදී අපි කොමඩු වගේ පළතුරක් peer එතකොට ඇඹරැල්ලා එහෙම නැත්නම් අපි හිතමු අලිගැට peer එතකොට අන්න ඒ වගේ පළතුරක නම් අපිට ලොකුවට ප්‍රමාණය සීමාවක් යදවන්න ඕනේ නැහැ සාමාන්‍ය අපල් ගෙඩියක් එතකොට සාමාන්‍ය ලොකු අර අපි කිලෝ peer කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ peer ගෙඩියක් වගේ දෙයක් ඒගොල්ලන්ට කෑමට එකතු කරගන්න පුළුවන් හේතුව ඒ ආහාරවල අඩංගු වෙන ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක කොමඩු වගේ දෙයක නම් ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක වැඩි. හැබැයි අපි කන්සිඩර් කරන්නේ අපි හිතන්නේ ග්ලයිසීමික් ලෝඩ් එක ගැන. මොකද ඒ ආහාරය අපි ගත්තට පස්සේ අපේ ඇඟේ කොච්චර දුරට සීනි වැඩි වෙනවද කියන එක ග්ලයිසීමික් ලෝඩ් එක කියන කන්සෙප්ට් එකත් එක්ක තමයි හිතන්නේ. ඒ වගේම peer වගේ පළතුරකදී ලැබෙන ෆයිබර් ප්‍රමාණය, තන්තු ප්‍රමාණය වැඩි නිසා සහ ලැබෙන සීනි ප්‍රමාණය අඩු නිසා ලැබෙන කැලරි ප්‍රමාණය අඩු නිසා ඒක ගොඩක් දුරට හොඳයි අපේ බඩගින්න කන්ට්‍රෝල් කරන්න. එතකොට අපි අමතර වේලක් විදිහට 10ට විතර ටිකක් peer කෑලි ටිකක් කපලා ලුණු ගම්බිරිස් වගේ දෙයක් දාලා ගත්තොත් අර ඊට පස්සේ ඒකෙන් පැය එකහමාරකට දෙකකට පස්සේ අපි කෑම කන්නේ යද්දි අපිට අපේ බඩගින්න ගොඩක් දුරට පාලනය කරගන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම අර ප්‍රධාන වේලකදී ලබා ගන්න බත් ප්‍රමාණය ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මෙන්න මේ කියන කෑම වර්ග අපි ඒගොල්ලන්ට ලිමිට් කරන්න කියලා කියනවා. හැබැයි ගොඩක් දුරට මම නම් ප්‍රායෝගිකව මේ වගේව පෙන්වන්නේ නැහැ, කියන්නේ නැහැ සහ ඒගොල්ලන්ගේ මතකයට ගන්නෙ නැහැ. මේවා එපා එපා කියන දේ අපි කියන්නේ නැහැ. නමුත් අපි පෙන්වන්නේ මොන වගේ කෑමද කන්න පුළුවන්, කොයි වගේ වෙරයිටි එකකටද යන්න පුළුවන්. අපි ලිමිට් කරන දේ ගැන කියන්නේ නැහැ. මොකද මේක එපා කිව්වහම අර ඒක තමයි මතකෙ හිටින්නේ. ඒ හින්දා අපි ඒ පැත්තෙන් නෙමෙයි උපදෙස් දෙන්න ඕනේ. ඔයගලන්ට මේ කෑම වර්ග කන්න පුළුවන්. පළතුරක් කන්න පුළුවන්. එතකොට කජු රට කජු වගේ දෙයක් කන්න පුළුවන්. මුං ඇට කඩල කෝපි වගේ දෙයක් ගන්න පුළුවන්. මෙන්න මේ කියන වෙරයිටි එක වැඩි කරලා ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. එතකොට අර රෝගීන්ට තමන් මේ රෝගයත් එක්ක ගොඩක් කෑම කන්ට්‍රෝල් කරන්න ඕනේ කියන දේ අපිට ටික ටික මග අරින්න ඕනේ. මොකද ඒගොල්ලන්ට හරි ක්‍රමවේදය කියා දීම තුලින්. හරි. ඒ කියන කාරණයක් එක්ක අර වෙරයිටි එක තියාගනිද්දී ගොඩක් වැදගත් දේ තමයි මේ ඇන්ටිඔක්සිඩන්ට්. ඇයි අපි මෙච්චර කෑමවල වෙරයිටි එක ගැන කියන්නේ? කෑමවල තියෙන අඩංගු වෙන වර්ණ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපිට මේ ආහාරවල අඩංගු වෙන ස්වභාවික වර්ණ හරහා ලැබෙනවා ප්‍රතිඔක්සිකාරක සංඝටක. මම හිතන්නේ හැමෝම මේ ගැන දැනුවත්. මේ ප්‍රතිඔක්සිකාරක සංඝටක තමයි අපිව ආරක්ෂා කරන්නේ. ඉතින් එතකොට දියවැඩියාව හැදිච්ච කෙනෙක් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් වැඩිහිටි ඕනම කෙනෙක් තමන්ගේ කෑම හරහා පුළුවන් තරම් මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් අඩංගු
ආහාර කැම වේලට එකතු කර ගැනීම තුළින් ඇඟ ආරක්ෂා කරගන්න ඕනේ. මොකද විශේෂයෙන්ම මෙන්න මේ වගේ මේ පින්තූරේ පෙන්නලා තියෙන විදිහට චුට්ටක් ඕගොල්ලොත් මතක් කරලා බලන්න ඊයේ දවසේදී සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ කැම වේලේ කොච්චර විතර පාට වර්ග තිබුණාද කියලා. තුඹුරු පාට, රතු පාට, එතකොට අපි කියනවා තැඹිලි පාට, තද කහ පාට, කොළ පාට. මෙන්න මේ විදිහට වර්ණවත් පිඟානක් අපි ගන්නවා නම්, ඒ කියන්නේ ආහාර එකතු කර ගන්නවා නම් විවිධ වර්ණ වලින්, ඒ හරහා අපිට ලැබෙන ගොඩක් ප්‍රයෝජන වැඩි. දැන් උදාහරණයකට මම දියවැඩියාව රෝගියෙක් ආශ්‍රය කරගෙනම ඒක පැහැදිලි කළොත් අපි ගත්තොත් සාමාන්‍යයෙන් ගොඩක් පිරිසිදු කළ පිටපොත්ත කුරුට්ට නිවුඩ්ඩ ගොඩක් අයින් කරපු සුදු හාල් එකක්. එහෙම නැත්නම් තිරිඟු පිටි, පාන් පිටි කියලා කියන්නේ. පාන් පිටි වලට වඩා ආට පිටි වල අඩංගු වෙන තන්තු ප්‍රමාණය, පිටපොත්තේ අඩංගු වෙන විටමින් ප්‍රමාණය, ಖನಿಜ ලවණ ප්‍රමාණය, තන්තු ප්‍රමාණය ඊටාම වැඩි. එතකොට අපි පාන් පිටි සහ ආට පිටි කියන දේ සංසන්දනාත්මකව බලද්දී 1 කිලෝ එකකදී පාන් පිටි කිලෝ එකකට වඩා ආට පිටි කිලෝ එකක අඩංගු වෙන තන්තු ප්‍රමාණය, ෆයිබර් ප්‍රමාණය වැඩි, විටමින් ಖನಿಜ ලවණ ප්‍රමාණය වැඩි, ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය වැඩි. ඉතින් එතකොට අපි දියවැඩියා රෝගියෙකුට පාන් පිටි වලින් හදන කෑමකට වඩා ආට පිටි වලින් හදන කෑම එකක්, කුරක්කම් පිටි වලින් හදන කෑම එකක් නිර්දේශ කරන්න හේතුව තමයි ඒකේ අඩංගු වෙන තන්තු ප්‍රමාණය හින්දා අපේ ආහාර මාර්ගයට ඇතුල් වුණාට පස්සේ රුධිරයට ග්ලූකෝස් නිදහස් වෙන්නේ බොහොම හෙලි. ඒ විතරක් නෙමෙයි, ඒ ආහාරය තුලින් ඔවුන්ට ලැබෙනවා අමතර වාසියක්, වැඩි වටිනාකමක්, අර රෝගය ආශ්‍රිතව ඇතිවෙන සංකූලතාවයන්ගෙන් ඇඟ ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේක අපි ගන්න ඕනේ රෝගය වැළඳුනාට පස්සේ නෙමෙයි. ඇත්තටම මෙතන ඉන්න ගොඩක් පිරිසක් රෝගීන් සමග වැඩ කරන පිරිසක් වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ට අවස්ථාව ලැබෙනවා රෝගීන්ගේ පවුල් වලත් එක්ක කතා කරන්න. අන්න එතනදී මේ පණිවිඩය විශේෂයෙන් සමාජගත කරන්න ඕනේ. අපි දකින දේ තමයි අම්මට තාත්තට ඩයබටික් තියෙනකොට අම්මටයි තාත්තටයි විතරක් අපි රතුබත් හදනවා. නමුත් අනිත් අයට හදන්නේ සුදුබත් වගේ දෙයක් වෙන්න පුළුවන්. හේතුව අපි හිතන්නේ ඩයබටික් තියෙන කෙනාට විතරයි මේක රතුබත් දෙන්න ඕනි කියලා. එහෙම දෙයක් නැහැ. මොකද පවුලේ අම්මට තාත්තට ඩයබටික් තියෙනවා නම් දරුවන්ට හැදෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. එතකොට අපි දරුවන්ගේ පවා අර ආහාර වේල නිවැරදි කරන්න ඕනේ. අපි මිලදී ගන්න දේ වැඩි වටිනාකමක් සහිතව ගන්න. එතනදී සම්පූර්ණ දාන්න අපි කියනවා බ්‍රවුන් රයිස්. එහෙම නැත්නම් අපි දුඹුරු සහල් කියලා කියනවා. එතකොට අර ඒක රතු හෝ සුදු වර්ණයෙන් වෙන්න පුළුවන්. හැබැයි අපි පොලිෂ් කරලා නැහැ කියන concept එක තමයි මෙතන යන්නේ. සුදු හාල් වෙන්න පුළුවන් පොලිෂ් කරලා නැහැ. කුරුට්ට නියුඩ්ඩ වැඩිපුර තියෙනවා. එහෙම නැත්නම් නාඩු හාල් වගේ දෙයක්. බාස්මති වෙන්න පුළුවන්. ඒතකොට මේ හාල් වර්ගයේ අර වැඩිපුර පිට පොත්තේ අඩංගු වෙන සංඝටක තියෙනවා. එතකොට මේ සංඝටකත් එක්ක අපේ ආහාරයට ගනිද්දී එකක් මේ තියෙන රළු බව නිසා අපි ගන්න ප්‍රමාණය ඉබේම අඩු වෙනවා. ඒ වගේම ආහාරයට ගත්තට පස්සේ අපිට වැඩි වටිනාකමක් ලැබෙනවා සහ අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන්නේ ගොඩක් අඩු වෙනවා. ඒ වගේම තමයි මේ ආහාරයට අපි එකතු කරගන්න මුං යට කඩල කව්පි වගේ දේවල්, පරිප්පු වගේ දේවල්. ඒ හැම ලෙගියුම්ස් අපි කියන්නේ පල්සස් නැත්නම් රනිල භෝගයකම වැඩිපුර අඩංගු වෙනවා මේ කියන ප්‍රතිඔක්සිකාරක සංඝටක. ඉතින් පුළුවන් තරම් මේ රෝගීන්ගේ කැම වේල් තුඩට මේ මුංගට කඩල කාපි වගේ දේවල් එකතු වෙන්න ඕනේ. හැබැයි අර බතුත් එක්කම නෙමෙයි. මොකද මුංගට කඩල කාපි වලත් බත් හා සමානම ප්‍රමාණයක් ටිකක් අඩුයි කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. ඉතින් එතකොට අපි බතුත් එක්කම තවත් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක් ගන්න එක සුදුසු වෙන්නේ නැහැ. එහෙම අපි ගන්නව නම් අපි උදාහරණයකට කිව්වොත් බත් එකෙන් මේස හැන්දක් අඩු කරලා ඒ වෙනුවට අපිට පරිප්පු මේස හැන්දක් එකතු කරන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි අපි ඒක බැලන්ස් කරන්නේ. ඒ වගේම තමයි අපි කෑමට එකතු කරගන්න එළවලු. පුළුවන් තරම් වර්ණවත් විවිධ වර්ණ එකතු කරගන්න. ඒ හරහා අපි එකතු කරගන්න ප්‍රතිඔක්සිකාරක සංඝටක ප්‍රමාණය වැඩි. විශේෂයෙන්ම මම මෙතන පෙන්නලා තියෙන ගොඩක් අපිට අමතක වෙලා යන දේශීය පළතුරු වර්ග, මේ පළතුරු වර්ග මේ රෝගීන්ට අපිට පොඩ්ඩක් මතක් කරලා දෙන්න පුළුවන්. මොකද ඒ හරහා ඒගොල්ලන්ට ආරක්ෂිත සංඝටක ගොඩක් ලැබෙනවා. ගොඩක් ලොකු සීනි මට්ටමක් අඩංගු නොවන පළතුරු වෙන්න පුළුවන්. ඉතින් එතනදී අර ඒ වගේ ආහාර ඒගොල්ලන්ගේ කැම වේලට එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම තමයි දැන් අපි කෑම කන වෙලාව ගැන කිව්වා. එතකොට කෑමවල ක්වලිටි එක කොහොමද ගුණාත්මක භාවය තියාගන්නේ කියන එකයි ඊළඟට කෑම එකේ පෝෂන් එක කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ කියන කාරණය ගැන කතා කරද්දී ප්‍රධාන වේලකදී පුළුවන් තරම් තමන්ගේ පිඟානෙන් භාගයක් එළවලු අඩංගු වෙන්න ඕනේ කියන කාරණය මං හිතන්නේ දැන් හැම කෙනෙක්ම දන්නවා. මේ ප්ලේට් මොඩල් එක ගැන නොදන්න කෙනෙක් නැහැ. නමුත් ප්‍රායෝගිකව මේක කරන්නේ කොහොමද කියන ගැටලුව තමයි එන්නේ. ඉතින් ගොඩක් දුරට හැමෝටම අපිට පුළුවන් එතන මම නිකන් අර මතක් වෙන්න පෙන්නලා තියෙන්නේ අපි කොහොමද අපි ගන්න හැම කෑමකටම වැඩිපුර තන්තු ප්‍රමාණයක් වැඩිපුර ෆයිබර් ප්‍රමාණයක් එකතු කරන්නේ කියලා. ඉතින් එතකොට අපිට අර රෝගියෙකුට වුණත් හැමතිස්සෙම නිකන් රතුබත් එක්ක පොළමැල්ලුම් ඒ වගේ අර සාම්ප්‍රදායික ආහාර රටාවකම ඉන්න අවශ්‍ය නැහැ. පිළියෙල කරගන්න ක්‍රමය අනුව තමන් කන්න කැමති එළවලු වර්ගය අනුව අපි හිතමු දඹල රාබුණු කෝල්පතෝල වැටකොළු වගේ එළවලු ව්‍යංජන එළවලු වර්ග කන්න කැමති රෝගියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා බ්‍රොකොලි එතකොට ලීක්ස් කැරට් වගේ දේවල් කැප්සිකම් ඔය ඒ වගේ එළවලු කන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට ඒ එක් රෝගියාගේ කැමැත්ත සහ රුචිය අනුව ඒගොල්ලන් හදා ගන්න කෑම වේලේ වැඩිපුර ප්‍රමාණයක් එළවලු වර්ග එකතු වෙන්න ඕනේ. ඒ වගේම පිඟානෙන් කාලක් විතර ප්‍රෝටීන් වර්ග අඩංගු වෙන්න ඕනේ කියන කාරණයක් හැමෝම දන්නවා. මොකද සියවැඩියා රෝගියෙකුට ඒ ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් විශේෂයෙන්ම තුවාලයක් වගේ ඇති වුණොත් වැඩිපුර ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇඟට අවශ්‍ය වෙනවා. ඉතින් එතනදී අපි අර ගුණාත්මක බවින් යුතු ප්‍රෝටීන ඒ හැමෝටම දෙන්න අවශ්‍ය වෙනවා. හරි. මම දැනට ලෑස්ති කරගත්ත ස්ලයිඩ්ස් ටිකේ එච්චරයි තියෙන්නේ. හැබැයි මං හිතනවා මේ කතා කරපු කාරණා එක්ක ප්‍රශ්න ගොඩක් මතුවෙලා ඇති. මම අවස්ථාව දෙනවා ඒ සම්බන්ධව තියෙන ගැටලු ගැන කතා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. ඩොක්ටර් ක්‍රිෂ්ණ මම ඔඩියන්ස් එක පැත්තෙන් මම විදියට මම ප්‍රශ්නයක් අහන්නම්. දැන් අපි අර ඔව්. පේෂන්ට් කෙනෙක් ෆාස්ටිං පීරියඩ් එක තියෙනකොට අපි එක් අවස්ථාවකදී කතා කරනවා පේෂන්ට් හයිපෝග්ලයිසීමික් වෙන්න පුළුවන් කියලා. තව අවස්ථාවකදී කියනවා පේෂන්ට්ගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්න පුළුවන් මොකද ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත්වීම කියලා. මේ කාරණේදී අපිට සාමාන්‍යයෙන් දල අදහසක් ගන්න පුළුවන්. දැන් කොච්චර විතර වෙලාවක් සාමාන්‍ය පුද්ගලයෙක් ෆාස්ටිං තියෙනකොට එයාගේ සාමාන්‍ය රුධිරයේ සීනි මට්ටම වෙනස් වෙන ආකාරය පිළිබඳව අදහසක් ගන්න පුළුවන්ද සාමාන්‍යයෙන්? ඔව් සාමාන්‍යයෙන් ඒක අර අපේ මෙටබොලිසම් එකත් එක්ක ඒ කියන්නේ මූලික පරිවෘත්තීය ක්‍රියාවන් වලදී සිද්ධ වෙන්නේ ඇත්තටම අපේ ඇඟ හැඩ ගැහිලා තියෙන්නේ අපේ රුධිරයේ සීනි මට්ටම අඩු වෙනවා නම් ඒක වැඩි කරන්න. වැඩි වෙනවා නම් අඩු කරන්න. ඒක තමයි ඉන්සියුලින් සහ ඔය ග්ලුකගන් කියන හෝමෝන් දෙකේ කාර්යයන් විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට අපි බලෙන් ෆාස්ටින් ඉන්නවා කියන ස්ටේජ් එකේදී අපි ෆාස්ටින් ඉන්නකොට අපේ ඇඟ විසින් එතකොට ක්‍රියාත්මක වෙනවා රුධිරයේ සීනි මට්ටම වැඩි කරන්න. ඉතින් ඒ වෙලාවේදී අපි සාමාන්‍යයෙන් දැන් පැය 10කට වඩා වැඩි ප්‍රමාණයක් අපි එහෙම හිටියොත් ඊළඟට අපේ රුධිරයේ සීනි මට්ටම වැඩි කරනවා වෙන්න පුළුවන්. වැඩි වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි එහෙම අර අනවශ්‍ය විදිහට වැඩි වෙලාවක් ෆාස්ටින් හිටියොත් අපිට ලැබෙන්නේ නිවැරදි අගයක්. ඒ කියන්නේ ෆාස්ටින් බ්ලඩ් එකක් ගන්නවා නම් ඒ වෙලාව වැඩි වෙද්දී අපිට ලැබෙන්නේ නිවැරදි අගයක් නෙවෙයි. ඒක අපේ ලැබෙන අගයන් වෙනස් වෙනවා. මොකද මේක අර ස්වභාවිකවම ඇඟ ඇතුලේ යාන්ත්‍රණයක් තියෙනවා. මොකද ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේට් කියන්නේ විශේෂයෙන්ම අපේ මොළයට අවශ්‍ය වෙන එනර්ජි සෝස්. ඉතින් ඒ හින්දා කොයිම වෙලාවකවත් අපිට අර සීරෝ කාබ් ඩයට් එකක කාබෝහයිඩ්‍රේට් සීරෝ කරලා ඉන්නවා. එහෙම දෙයක් කරන්න බෑ. ඒ හින්දා ඇඟ ඇතුලේ ග්ලූකෝස් මට්ටම නියතව පවත්වාගෙන යන්න අපේ ඇඟ ඇතුලෙම මේ මෙකැනිසම් එක ක්‍රියාත්මක වෙනවා. ඔය වගේ ඩොක්ටර් හෙලෝ ක්‍රිෂ්ණ මට තව ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් මේන් මීල්ස් තුනට අපි ෂෝට් මීල්ස් එකතු කරනකොට දැන් අපි හිතමු උදේ 10ට අපි තේ එක ප්ලේන් ටිකක් බොනවා කියලා. එතකොට ක්‍රීම් කැකර් දෙකක් එක්ක අපි හිතමු ප්ලේන් ටිකක් බොනවා කියලා. එතකොට දැන් මෙතන මේ තේකට සීනි දැමීම කියන කාරණයේදී ඔය කියන කැලරි ප්‍රමාණය සහ ඔය කියන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය මොකක්ද තියෙන එතකොට ඒකේ
මට ප්‍රශ්නේ අන්තිම කොටස ඇහුනේ නැහැ. හැබැයි මම මුල ටිකට උත්තර දෙන්න පටන් ගන්නම්. මිස්ටර් ඇසේල මට ප්‍රශ්නේ අන්තිම ටික ඇහුනේ නැහැ. මම කියන එක ඇහෙනව නේද? ඔව් එහෙනම්. දැන් ඒ ප්‍රශ්නේදී මෙහෙමයි. අපි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ගැන හිතද්දී දැන් අපි ප්ලේන් ටී එකක් ගත්තොත් සීනි එකතු කරලා ගන්නවා කියන එක. අපි හිතමු සීනි තේ හැඳි දෙකක් වගේ ප්‍රමාණයක් එකතු කරනවා කියලා. එතකොට ග්‍රෑම් 5ක අපි දැන් ග්‍රෑම් 10ක වගේ ප්‍රමාණයක්. හැබැයි මේ සරල සීනි ප්‍රමාණය මගින් අපිට නිදහස් වෙන ග්ලූකෝස් අපිට අර කාබ් කවුන්ටින් කියන මෙතඩ් එකේදී ගන්න බෑ. එතනදී අපි සරල සීනි එකතු කර ගැනීම නිර්දේශ කරන්නේ නැහැ. එතන අර ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් එකක් විදිහට අපි දැන් පිෂ්ටේ විදිහට අපි ක්‍රැකර්ස් දෙකක් එහෙම නැත්නම් අපි හිතමු බත් නර්මන් කිව්වා වගේ මේ සැහැඳි දෙකක් නැත්නම් කුරක්කම් පිටි වගේ දෙයක් මේ සැහැඳි දෙකක් වගේ එකතු වෙන අන්න එතනදී ඒ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නේ සරල සීනි සරල ග්ලූකෝස් විදිහට නෙමෙයි. මොකද දැන් අපි සීනි තේ හැඳි දෙකක් එකතු කරපු ප්ලේන් ටී එකක් ගත්තොත් එහෙම ඒක අපිට නිර්දේශ කරන්න බැරි අර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සමාන කරන්න අපිට පුළුවන් සීනි ප්‍රමාණයම එකතු කරලා ගන්න. නමුත් ඒක නිර්දේශ කරන්නේ නැහැ රෝගීන්ට. මොකද ඒ සීනි ප්‍රමාණයත් එක්ක ඒගොල්ලන්ට වෙන මුකුත් කිසිම පෝෂණ ගුණයක් ලැබෙන්නේ නැහැ. තන්තු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. සරලවම අපි කියනවා empty calorie. එහෙම නැත්නම් zero calorie කියලා. අර zero calorie කියන්නේ කැලරි බිඳුවයි කියන එක නෙමෙයි. ලැබෙන කැලරි ප්‍රමාණයත් එක්ක කිසිම පෝෂණ ගුණයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි මේ සරල සීනි කියන දේ ගොඩක් දුරට දියවැඩියා රෝගීන්ට නිර්දේශ කරන්නේ නැහැ. ඒත් එක්කම අර ප්ලේන් ටී එකක් විතරක් අපි ඒ වෙලාවට ගත්තොත් එකක් දෙයක් වෙන්න පුළුවන්. අර තවදුරටත් අපි ප්‍රධාන වේල් දෙක අතර පරතරයේදී ඒකෙන් පියවන්න උත්සාහ කරද්දී ඊළඟ වේලේ අපේ අර පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. ඊළඟ වේලේ බඩගින්න කන්ට්‍රෝල් වීමක් එතනින් වෙන්නේ නැහැ. එතකොට අර දවල් කෑම වේල වෙද්දී බඩගින්න තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා අපි එතනදී උත්සාහ කරන්නේ දැන් අපි peer වගේ පළතුරක් ඒ වගේ දෙයකට ලැබෙන තන්තු ප්‍රමාණයත් එක්ක පුළුවන් තරම් දුරට අර බඩ පුරවලා තන්තු ප්‍රමාණය සහ ජලය ඒ වගේ දේවල් එක්කම විටමින් khනිජ ලවණ මේ හැම දෙයක්ම ලැබෙන ආහාරයක් තමයි කාබෝහයිඩ්‍රේට් ටිකත් එක්ක අපි දෙන්න උත්සාහ කරන්නේ. අර ක්‍රීම් ක්‍රැකර් කියන එක ඇත්තටම වැරදියට ගන්න එපා. මොකද ඒක ගොඩක් දෙනෙකුට අර ප්‍රැක්ටිකල් ඉෂුස් එන නිසා විතරයි මම කිව්වේ. නමුත් ඒක අපි හැමෝටම නිර්දේශ කරන්නේ නැහැ. ගොඩක් දුරට එතන බ්‍රෑන්ඩ් ක්‍රැකර් දෙයක් වගේ දෙයකට යන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා හොඳයි. නමුත් ඊට වඩා හොඳයි පළතුරක් වගේ දෙයකට යන්න පුළුවන්. ඒක අපි අර ඉන්ඩිවිජුවලි මොකද එක් එක් පුද්ගලයන්ගේ වැඩ රාජකාරී ඒගොල්ලන්ට තියෙන කැම රුචි අරුචිකම් එතකොට ඒ වැඩ රාජකාරී අතරතුර ලබා ගන්න පුළුවන් ආහාර වේල් මේ හැම දෙයක්ම සලකලා බලලා තමයි අපි ඉන්ඩිවිජුවලි මේ දේවල් කියන්නේ. ඉතින් එතකොට අර දෙන්න පුළුවන් විකල්ප ක්‍රමයක් විදිහට තමයි මම ඒක යෝජනා කරේ. නමුත් ඊට වඩා කෙනෙකුට පුළුවන් නම් බත් කැඳ එකක්, එතකොට රුලන් කැඳ එකක්, එහෙම නැත්නම් ඕට්ස් කැඳ එකක්, එහෙම නැත්නම් අපි කියමු හබල පෙති වගේ දෙයකින් කැඳ එකක්, නැත්නම් බාර්ලි කැඳ එකක් මෙන්න මේ වගේ දෙයකට යන්න. ඒ හරහා ඒ අමතර වේල හරහා අපිට ලබා ගන්න පුළුවන් අමතර වාසි ටික වැඩි ප්‍රතිඔක්සිකාරක තන්තු ප්‍රමාණය විටමින් khනිජ ලවණ මේ හැම දෙයක්ම අඩංගු වෙන අමතර ආහාරයක් තමයි ඒ හරහා ලබා ගන්න. මැඩම් ඇහෙනවද? ඔව් ඇහෙනවා. මට තියෙන ගැටලුවක් අහන්න මේ දැන් අපි ඩයබටික් පේෂන්ට්ස් ලට ඩ්‍රග්ස් යූස් කරනකොට කොහොමද උපදෙස් දෙන්න ඕනේ? යාට දැන් ඉන්සියුලින් දෙනව නම් එතකොට මේ ඕරල් හයිපර්ග්ලයිසීමියෙන් හයිපර්ග්ලයිසීමික් ඩ්‍රග්ස් දෙනවා නම් කණ්ඩ කොහොමද මේ එතකොට මීල් එක ගැන කියලා ඒගොල්ලන්ට ඇඩ්වයිස් කරන්නේ? ඒක ඇත්තටම මෙතනදී අපි යන්නේ ගොඩක් දුරට ටීම් වර්ක් එකක්. දැන් එතනදී අදාළ බෙහෙත් ගොඩක් දුරට බෙහෙත නිර්දේශ කරන්නේ අදාළ වෛද්‍යවරයා. ඉතින් එතකොට ඒ බෙහෙතට අනුව කොයි වෙලාවටද ඒක ගන්න ඕනේ කියන දේ නිර්දේශ කරන්න ඕනේ ඒකත් එක්ක. එතකොට එතනදී මේ ටීම් වර්ක් එකේදී අපි වෛද්‍යවරයාගේ අදාළ උපදෙස්
ඒ හරියටම ලබා ගන්න. ඒ විදිහට තමයි අපි ඒක කරන්න ඕනේ. එහෙම නැතුව අර අපිට ඒක ඇත්තටම කියන්න බෑ. දැන් සමහර විට නර්සස්ලා විදිහට ඔයාලා දන්නවා ඇති මේ බෙහෙත ගත්තාම මේ පැය ගානකට කලින් තමයි අපි දෙන්නේ එහෙම කියන එක. නමුත් හොඳම දේ වෛද්‍යවරයාගෙන් ඒ අදාළ උපදෙස් ගන්න ඕනේ. ඉන්සියුලින් එක නම් පාවිච්චි කරන්න. මොකද ඉන්සියුලින් වලත් ස්ලෝ රිලීස් ඉන්සියුලින් එකක් වෙන්න පුළුවන්. ඉතින් අර එහෙම වෙද්දි කොච්චර පැය භාගයකට කලින්ද පැය භාගයකට පස්සේද එතකොට ඕරල් ඩ්‍රග්ස් යනවා නම් ඒක කොහොමද ගන්න ඕනේ? බෙහෙතට අදාළ නියමිත නිර්දේශ තමයි එතනදී අනුගමනය කරන්නේ. මම හිතන්නේ මම දුන්න උත්තරේ පැහැදිලි. ප්‍රශ්න නැද්ද කට්ටියට තවදුරටත් අහන්න? නේද? දැන් මෙතන ඔව්. අපි අර කාබෝහයිඩ්‍රේට් එකක් කරන නිසා වේට් ගේන් එකට යනවා කරන්නේ. දැන් මට චුට්ටක් පැහැදිලි නෑ. කාබෝහයිඩ්‍රේට් විතරමනේ. එතකොට අර වේට් ලොස් එකක් වෙන්න පුළුවන් නේ. එතකොට අර තරමය සම්මත කර චුට්ටක් හයියෙන් කියන්න පුළුවන්? කාබෝහයිඩ්‍රේට් ලිමිට් කරන නිසා නේද? ඔව්. ඔව් කියන්න. කාට හරි මේ ප්‍රශ්නේ ඇහුණාද? ඔව්. ලිමිට් කරන නිසා මේ වේට් ගේන් එකට යනවා නම් කොහොමද ඩයට් එක ගන්න ඕනේ? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද එතනදී කාබෝහයිඩ්‍රේට් ලිමිට් කරනවා කියන්නේ අපි හැමතිස්සෙම ඒ පුද්ගලයාගේ උස බර අණුව තමයි දෙන්න ඕන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය තීරණය කරන්නේ. අපි නිකන් සරලව හිතුවොත් කිලෝ 50ක රෝගියෙක් කිලෝ 70ක රෝගියෙක් මේ දෙන්නගේ ශරීරයේ බර අණුව එයාට ඕන වෙන දෛනික ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා. එතනින් තමයි අපි කැල්කියුලේෂන් එක පටන් ගන්නේ. එතකොට අපි හිතුවොත් කිලෝ කැලරි 30ක් අපි නිර්දේශ කරනවා කියලා ඒ පුද්ගලයාට 50ක තියෙන කෙනෙකුට 1500ක් ඕන වෙනවා 70ක් බර කෙනාට 2100ක් එනර්ජි ඕන වෙනවා. ඒ 1500න් අපි 50ක් හෝ 55ක් කාබෝහයිඩ්‍රේට් දෙනවා 2100න් 50ක් හෝ 55ක් අපි කාබෝහයිඩ්‍රේට් දෙනවා. ඉතුරු ප්‍රමාණය අපි 15ක් විතර ප්‍රෝටීන් සහ 25ක් හෝ 30ක් මේ දේ විදිහට දෙනවා. ඉතින් එතකොට ඒක බේස් වෙන්නේ එක් එක් පුද්ගලයාගේ ශරීරයේ බර අනුව. එතනදී අපිට ඕනේ ශරීරයේ බර අපි හිතුවොත් BMI යගයත් එක්ක සලකලා බලනකොට එයා අන්ඩර්වේට් කියන කැටගරිය නම් ඉන්නේ බර තව ටිකක් වැඩි වෙන්න ඕනේ කියලා හිතනවා නම් අපි එතකොට අර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ලිමිට් කරනවා කියන එක නෙමෙයි concept එක. ඒ පුද්ගලයාට ඕන වෙන කැලරි ප්‍රමාණය තමයි අපි ක්‍රමයෙන් වැඩි කරන්නේ. එතකොට අපි හිතුවොත් දවසකට අපි යාට දෙන කැලරි ප්‍රමාණය කිලෝ කැලරි 500ක් වැඩි කරනවා කියලා ඒ 500 වැඩි කරනකොට ඒක යාට ලැබෙනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන සහ මේදේ කියන කොටස් තුනෙන්. අන්න එතනදී දෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය චුට්ටක් අපි බැලන්ස් කරනවා චුට්ටක් අපි ලිමිට් කරනවා කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් එකතු කරලා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ආටා පිටි කුරක්කම් පිටි වැඩිපුර එළවලු අන්න ඒ දේවල් එකතු කරලා ඒක චුට්ටක් අර සරල සීනි වලින් නෙමෙයි දෙන්නේ. නමුත් එයාට දෙනවා අපි හෙල්දි ෆැට්. එතකොට අපි යාට දෙනවා හෙල්දි ප්‍රෝටීන්. මේ දේවල් ටික දෙන ගමන් එයාගේ එනර්ජි ප්‍රමාණය තමයි වැඩි කරන්නේ weight gaining purpose එකට. එහෙම නැතුව අර හැමෝටම එකම විදිහට බත් කොප්පයක් එහෙම නැත්නම් බත් කොප්ප භාගයක් අර ඒ වගේ concept එකකට යන්නේ නැහැ. මොකද බේස් වෙන්නේ ඒ පුද්ගලයාගේ එනර්ජි ප්‍රමාණය. හැබැයි ඕගලන්ට මේක ගැටලුවක් වෙනවා කොහොමද එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය උපදෙස් දෙනකොට මේක කරන්නේ කියලා. ඕගලන්ට කවුරු හරි රෝගියෙක් හම්බුනොත් එයාගේ ශරීරයේ බර වැඩි කරන්න ඕනේ නම් එයා තව ටිකක් මහත් වෙන්න ඕනේ කියලා කියනවා නම් එතකොට ගොඩක් දුරට අපිට අර එයාගේ අමතර ආහාර වේල් පුළුවන් තරම් ප්‍රධාන වේල අමතර ආහාර වේල් මේ දෙයක්ම බැලන්ස් එකේ තියාගන්න ඕනේ. හෙල්දි ෆැට් අපි කියනවා අලිගැට පෙර වගේ දෙයක්, කජු රට කජු වගේ දෙයක්. එතකොට එහෙම නැත්නම් අපි දැන් කියමු ප්‍රෝටීන් වඩංගු දෙයක්, මස් මාළු බිත්තර වගේ දෙයක්. එතකොට මේද රහිත කිරි වීදුරුවක් වගේ දෙයක්. අන්න ඒ වගේ කෙටි කැම වේල එයාගේ කැම වේලට එකතු කරන්න ඕනේ. නමුත් දියවැඩියාව වගේ අසනීපෙකුත් එක්ක ඉන්නවා නම් සංකූලතාවයන් වැඩි නම් හොඳම දේ තමයි අර ඉන්ඩිවිජුවල් ඩයට් ප්ලෑන් එකක් ගන්න එක. මොකද අර හරි ක්‍රමවේදයට එයාගේ බර වැඩි කරගන්න එක පහසුයි. ගොඩක් අර
අනවශ්‍ය විදිහට ගිහිල්ලා එයාගේ sugar level එක වෙනස් කරගෙන ඒකට වැඩිපුර බෙහෙත් පාවිච්චි කරලා ඒ වගේ දේවල් කරනවට වඩා. ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් ඔයගලන් කරද්දි මොන වගේ ප්‍රශ්නද රෝගීන්ගෙන් එන්නේ කෑම සම්බන්ධව? මැඩම් ඔව්. ඉදුණු පළතුරු ගැනත් අහනවා ගොඩක් අය ඩයබටික් අය මේ ගොඩක් ඉදුණු කෙසේ ගෙඩි පැපෑය ඒවා අමුවෙන් හ්ම්. ගන්න එක හොඳයිද කියලා වගේ. මෙහෙමයි. පළතුරු ඉදනකොට ඒකේ තියෙන අර කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය වගේ දේවල් සරල සීනි බවට පත් වෙනවා. හැබැයි ඒක සරලවම ග්ලූකෝස් නෙමෙයි ෆ්‍රක්ටෝස් කියන සීනි වර්ගය. එතනදී අපි හිතන්න ඕන එකම දේ තමයි දැන් අපි කිව්වොත් ඉදුණු පළතුරු කන්න එපා අමුවෙන් පළතුරක් කන්න කියලා. එතකොට ඒගොල්ලන් තේරුම් ගන්න දේ තමයි ආහෙනම් අමුවෙන් කෙසෙල් කෑවොත් ඕන තරම් කන්න පුළුවන් කියන ප්‍රශ්නේ. එහෙම අපිට නිර්දේශ කරන්න බෑ. එතකොට අමුවෙන් සමහර පළතුරු ඇත්තටම කන්නත් බැහැනේ. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි පළතුරක් සාමාන්‍යයෙන් කන්න පුළුවන් ප්‍රමාණයට ඉදුණාම අපිට ඒක කන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලයෝ කැමරට ගන්න අපි හිතමු කෙසෙල් සාමාන්‍යයෙන් අපි ගන්න ඉදෙච්ච ප්‍රමාණය අපිට ගන්න පුළුවන්. හැබැයි අපි ගන්නේ අමතර වේලක් විදිහට. ඒ වෙලාවෙදිත් අපි අර ගොඩක් අයගේ පුරුද්ද තියෙන මෙහෙමනේ කෙසෙල් වැවරියක් ගෙනාවොත් ඕක යමින් යමින් ගමන් දවසට සමහරවිට කෙසෙල් ගෙඩි දෙක තුනක් අපි දන්නේ නැහැ අපි කොච්චර කාලද කියලා. අපි ඇහුවහම කියනවා මම කෙසෙල් නම් කන්නේ නැහැ ඔය ඉඳලා හිටලා කනවා කියලා. හැබැයි ඉඳලා හිටලා කන කෑම සමහර විට එක දවසකදී කෙසෙල් ගෙඩි තුනක් විතර කාලා තියෙනවා. ඊළඟ දවසේදී කෙසෙල් මුකුත්ම අරගෙන නැහැ. මොකද මේක කිසි පිළිවෙලක් නැහැනේ. එතකොට සමහර දවසක අමතර වේලක් විදියට පළතුරක් ගන්නවා සමහර දවසක අමතර වේලක් ගන්නෙ නැහැ. අන්න එහෙම අන්බැලන්ස් වීම තමයි අපි නවත්තන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඉදුණු පළතුරක් ගන්නේ අපේ ප්‍රමාණය අඩුවෙන්. අඹුල් කෙසෙල් ගෙඩියක්, පොලිකුට්ටු කෙසෙල් ගෙඩියක් අපි කියන්නේ ග්‍රෑම් 50 55 වගේ සාමාන්‍ය ප්‍රමාණය අර සාමාන්‍ය පොඩි ප්‍රමාණය ලොකු ආනමාලු එතකොට ලොකු කෙසෙල් වගේ නම් අපි එක භාගයක් විතර. අන්න එහෙම ප්‍රමාණයක් අමතර වේලකදී ගන්න පුළුවන්. හැබැයි ගස්ලබු කෙසෙල් අඹ වගේ පළතුරු වල වැඩිපුර සීනි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඉතින් එතනදී ඒවා අර වෙරයිටි එක තියාගන්න කියන්නේ හැමතිස්සෙම සතියට ගන්න පළතුරු වර්ග ටික සඳුදාට එකක් අඟහරුවාදට එක වර්ගයක් අන්න ඒ විදිහට මාරු කරන්න කියලා කියන්නේ. එතකොට ඒගොල්ලන්ට හැම පළතුරක්ම රස විඳින්න පුළුවන් හැම පළතුරකම කන්ට්‍රෝල් කරන්න ඕනේ නැහැ අපිට අමුවෙන් පළතුරු කන්න මේවා කන්න එපා කෙසෙල් කන්න එපා ගස්ලබු කන්න එපා හැම කියන්න ඕනේ නැහැ. එකවාරකට අර අමතර වේලක් විදිහට ගන්න ප්‍රමාණය තමයි අපි කියන්න ඕනේ. ඉදිච්ච එක හරි. හැබැයි මේ ප්‍රමාණය තමයි අපි ගන්නෙ. ඒකත් එක්ක තව කාබෝහයිඩ්‍රේට් තියෙන කෑමක් අපි එකතු කරගන්නේ නැහැ. ඒ වගේම අර ඒ විදිහ චුට්ටක් කන්ට්‍රෝල් කරගන්න ඕනේ වෙරයිටි එකක් තියාගෙන. එහෙම නැතුව අර අමුවෙන් ගන්න ඕනේ කියන concept එක ඇත්තටම දැන් අපි කියන්නේ නැහැ. මොකද මේ ඒක ඇත්තටම ප්‍රායෝගිකව කරන්නත් බෑ. ඒක කිව්වහම ගොඩක් දෙනෙක් ඒක වැරදියට වටහා ගන්නවා. මොකද දැන් සමහර විට ඔය පළතුරු විතරක්ම නෙමෙයි දුඹුරු පාට පාන් නැත්නම් කුරක්කම් පිටි වගේ දේවල් හොඳයි කිව්වමත් වෙන්නේ ඊළඟට ඒක ප්‍රමාණය ඉක්මවලා ගන්නවා. එතකොට අර ඒතනක් තියෙන පිටි ප්‍රමාණයක් නේ. දැන් ඔයගොල්ලෝ උදාහරණයකට ලේබල් එක කියවලා බැලුවොත් බ්‍රෑන්ඩ් ක්‍රැකර්ස් එකම බ්‍රෑන්ඩ් එකක බ්‍රෑන්ඩ් ක්‍රැකර් ක්‍රීම් ක්‍රැකර් දෙක කම්පෙයාර් කරලා බලන්න ඔයගොල්ලෝ පොඩ්ඩක්. බිස්කට් දෙක තුනක තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය බොහෝ දුරට සමානයි. ඉතින් එතකොට අර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයෙන් අපිට ලොකු බෙනිෆිට් එකක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. වැඩිපුර ලැබෙන තන්තු ප්‍රමාණය, විටමින්, ඛනිජ ලවණ ප්‍රමාණය සහ ඇඟට ඇතුළු වුණාට පස්සේ සීනි නිදහස් වීමේ වෙලා අර නිදහස් වෙන ප්‍රමාණය තමයි වැදගත්. ඉතින් එතකොට අර පළතුරු වලත් එහෙමයි. පළතුරක් කියන්නේ විටමින්, ඛනිජ ලවණ සියල්ලක් එක්ක අපිට ලැබෙන දෙයක්. අර එම්ටි කාබෝහයිඩ්‍රේට් එකක් නෙමෙයි. එතකොට ඩොක්ටර් සාමාන්‍යයෙන් අපි ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව සාමාන්‍යයෙන් කෙටි ආහාර වේල් කීයක් විතර දවසකට එම රෙගියුලර් ප්‍රමාණයක් තියෙනවද? එහෙම නැත්නම් ඒක වෙනස් වෙනවද පුද්ගලයාගේ විදිහට? ඒක කොහොමද වෙනස් කරගන්නේ අපි? ඒක අපි සාමාන්‍යයෙන් කෙටි ආහාර වේල් 3ක් විතර. ඒ කියන්නේ අපි කියමු උදේ තේක, එතකොට උදේ 10:00මාර සහ හවස තේ වේල. මෙන්න මේ කියන කෙටි ආහාර වේල් 3ක් අපිට නිර්දේශ කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට
කෙටි ආහාර වේල් 3යි ප්‍රධාන ආහාර වේල් 3යි. හැබැයි කවුරු හරි කෙනෙක් උදෑසන ආහාරයට කලින් එහෙම අමතර තේ එකක් ගන්නෙ නැත්නම් අපිට කෙලින්ම උදෑසන ආහාරයෙන් ඒක පටන් ගන්නත් පුළුවන්. හැබැයි අපි උදේ අර අමතර ආහාරයක් අපි හිතමු තේ එකක් වෙන්න පුළුවන්, කැඳ එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම ගන්නවා නම් ඒකේ ගොඩක් දුරට අපි අර දැන් බත් කැඳ එකක් නැත්නම් අපි හිතමු කොළ කැඳ එකක් වගේ දෙයක් එහෙම ගනිද්දි අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඒකෙන් ප්‍රධාන ආහාර වේලට උදේ ආහාර වේලට කොයිතරම් දුරට බලපෑමක් එනවද කියන එක. මොකද සමහර විට මෙහෙමත් වෙනවා. ගොඩක් දෙනෙක් හිතනවා මම කොළ කැඳ එකක් බිව්වොත් ඒක මගේ උදේ කෑම විදිහට ඇති කියලා. ඒක එහෙම වෙන්න බෑ. මොකද උදේ කෑම වේල නැත්නම් ප්‍රධාන ආහාර වේලක් කියන්නේ ඒක අනිවාර්යයෙන්ම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය, ප්‍රෝටීන, එතකොට ලැබෙන තන්තු ප්‍රමාණ, මේදේ ප්‍රමාණ මේ හැම දෙයක්ම බැලන්ස් වෙන්න ඕනේ. ඒ හින්දා අර කැඳ එකක් විතරක් කියන එක අපිට කියන්න බෑ ප්‍රධාන ආහාර වේලක් විදිහට ඒක සලකන්න බෑ. එහෙම වුණාම වෙන්නේ ඒ ප්‍රධාන ආහාර වේල කම්ප්ලීට් නැති වෙච්ච හින්දා ඊළඟට දවස තිස්සේ දවල්ට කෑම කන එකත් කන්ට්‍රෝල් කරගෙන ඉඳී. හැබැයි රෑ වෙද්දී අනවශ්‍ය ක්‍රේවිංස් එනවා. අන්න ඒ වෙලාවට තමයි ගොඩක් දුරට අර රෝගීන් අපිට කන්ට්‍රෝල් නැති වෙන්නේ. ගොඩක් දෙනෙක් කම්ප්ලේන් කරනවා රෑ වෙද්දී අපිට එක එක දේවල් කන්න හිතෙනවා, බිස්කට් කෑවත්, කේක් වගේ දේවල් අර තියෙන අනිත් කෑම වර්ග වලට නිකම්ම යොමු වෙනවා. මොකද හරියට උදේට බැලන්ස් කෑම වේලක් ගත්තේ නැති නිසා. ප්‍රශ්නයක් තියෙනවා chat එකේ ඇඹිලි පාට දොඩම් වලින් sugar level එක වැඩි කරනවාද කියලා. වැඩි කරන්න පුළුවන්. මොකද හේතුව එතන අපි දොඩම් යුෂ විදිහට පිළියෙල කළොත් ඒකට සීනි එකතු කරොත් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. හැබැයි සීනි එකතු කරන්නේ නැති වුණත් ඒකේ අඩංගු වෙන සීනි ප්‍රමාණය හින්දා අර ලැබෙන තන්තු ප්‍රමාණය අපි දොඩම් යුෂ විදිහට ගනිද්දී ලැබෙන තන්තු ප්‍රමාණය අඩුවීමත් එක්ක අපේ රුධිරයේ සීනි මට්ටම වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා මොකද ඒකේ අඩංගු වෙන සීනි ප්‍රමාණයත් එක්ක. chat එකට තවත් ප්‍රශ්නයක් දාලා තියෙනවා බත් වර්ගය අනුව sugar level එක වෙනස් වෙනවද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. සහල් වර්ගය අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. අර වර්ගයේ මම විශේෂයෙන්ම කිව්වේ මේ තන්තු ප්‍රමාණය. ඒ කියන්නේ පිටපොත්ත අපි රිෆයින් කරන. අපි කියන්නේ හාල් පොලිෂ් කරනවා කියලා. ගොඩක් පොලිෂ් කරලා තියෙනවා නම් ඒකේ වැඩිපුරම එතකොට අඩංගු වෙන්නේ අර සරලම පිටි සහිත කොටස විතරයි. ඒකේ තියෙන නියුඩ් තන්තු ප්‍රමාණය ඔක්කොම අයින් කරලා තියෙනවා. එතකොට ඇඟට ගිය ගමන්ම රුධිරයේ සීනි මට්ටම වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තමයි හාල් වර්ගය අනුව බාස්මති නාඩු එතකොට අපි කිව්වොත් සුදු කැකුළු රතු කැකුළු මේ හාල් වර්ගය අනුව sugar level එක වෙනස් වෙන්න පුළුවන්. ඒකට තමයි අපි ඔය glycemic index වගේ glycemic load වගේ දේවල් වල රිසර්ච් කරලා තියෙන්නේ. හැබැයි ඒ හැම රිසර්ච් වලම ඒ ඔක්කොගෙම එකතු අපි සාරාංශයක් විදිහට ගත්තොත් පුළුවන් තරම් දුරට අපි අර තන්තු ප්‍රමාණය වැඩි, නියුඩ්ඩ වැඩි, නැත්නම් තඹපු හාල් වගේ දෙයක් ගන්න පුළුවන් නම් අපිට සහල් වර්ගයෙන් එන බලපෑම අඩු කරගන්න පුළුවන්. එතකොට අර සුදු කැකුළු විශේෂයෙන් නාඩු අපිට නිකන් එක්ස්පීරියන්ස් එකත් එතකොට දැන් තියෙන රිසර්ච් ෆයින්ඩින්ග්ස් ඒ ඔක්කොමත් එක්ක ගත්තොත් නාඩු වගේ හාල් වර්ගයක රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමේ සම්භාවිතාවය අඩුයි. වගේම තමයි රතු කැකුළු වගේ දේවල් බාස්මති වගේ සහල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් ප්‍රමාණය ගැන තමයි විශේෂයෙන් හිතන්නේ. මොකද එතන මම තව කාරණයක් මතක් කරන්න දැන් අපි ওই දියවැඩියා රෝගීන් ගොඩක් දුරට දකිනවා ඒගොල්ලන්ගේම කොම්ප්ලිකේෂන් එකක් එනවා වකුගඩු ආශ්‍රිත රෝග. එතකොට පොටෑසියම් මට්ටම වැඩි රෝගී එතනදි හිටියොත් එහෙම ඒගොල්ලන්ගේ අපි එක පැත්තකින් පොටෑසියම් මට්ටම බැලන්ස් කරන්න ඕනේ අනිත් පැත්තෙන් sugar level එක control කරන්න. එහෙම වෙලාවකදී අපි රතු හාල් වගේ දෙයක් ඒගොල්ලන්ට දෙන්නේ නැහැ මොකද පොටෑසියම් වැඩි වෙන හින්දා. ඒ වගේ වෙලාවක අපිට නාඩු වගේ හාල් වර්ගයක් බාස්මති වගේ දෙයක් බොහොම පහසුවෙන් යොදා ගන්න පුළුවන්. සර්ජිකල් වුන්ඩ් එකක් තියෙන පේෂන් කෙනෙක්ට කියන්නේ ඩයබටිස් තියෙන පේෂන් කෙනෙක්ට කොහොමද අපි හෙල්ත් එඩියුකේෂන් එකක් දෙන්න ඕන මැඩම්? සර්ජිකල් වුන්ඩ් එකක් තියෙන පේෂන් කෙනෙක්ගේ අනිවාර්යයෙන්ම ඒ සර්ජරි එකත් එක්ක එයාගේ ඇඟේ අර ලොකු රිස්ක් එකක් තියෙනවා රිකවර් වෙන්න. ලොකු නියුට්‍රිෂන් රික්වයර්මන්ට් එකක් තියෙනවා. අපි දැන් විශේෂයෙන්ම පෝෂණය පැත්තෙන් හිතුවොත්
රෝගියෙක් සර්ජරි එකකට යන්න කලින් අඩුම තරමේ අපි ඒගොල්ලන්ව ඇසස් කරලා බලලා දවස් 17කට කලින් ඉඳලා අපි පටන් ගන්නවා ඒගොල්ලන්ගේ ප්‍රොටෝකෝල් එකක් එයාව සර්ජරි එක සඳහා සූදානම් කරන්න. හැබැයි දැන් ඒක කොටස් වලට අපිට ඉතින් රජේ රෝහල් වල කරනවා කියන එක පිළිගන්න බෑ එහෙම වෙන්නේ නැහැනේ. ඉතින් එතකොට අර සර්ජරි එකෙන් පස්සේ වුන්ඩ් එකකුත් එක්ක ඉන්නවා කියන්නේ ලොකු නියුට්‍රිෂන් ඩිප්ලීෂන් එකක් නියුට්‍රිෂන් රික්වයර්මන්ට් එක. එයාගේ පෝෂණ අවශ්‍යතාවය වැඩි. ඒ වෙලාවේදී එක පැත්තකින් රෝගියාගේ පෝෂණ අවශ්‍යතාවය වැඩි වුණත් අනික් පැත්තෙන් patient කනවා අඩු වෙන්න පුළුවන්. අර සර්ජරි එකේ ස්ට්‍රෙස් එක සමහරට තුවාලේ තියෙන වේදනාව මේ ඔක්කොමත් එක්ක ඊළඟට ඇපටයිට් එක අඩු වෙලා එතකොට අර ඉන්ටේක් එකත් අඩුයි. අන්න එහෙම වෙලාවකදී අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ එයාට අර එකපාර ලොකු ප්‍රධාන වේලක් දෙනවට වඩා පොඩි කෙටි කෑම වේල් වලින් ප්‍රෝටීන් අඩංගු ආහාර ප්‍රමාණයක් දෙන්න. සුගර් කන්ට්‍රෝල් එක විශේෂයෙන්ම තියාගන්න ඕනේ. සරල සීනි අඩංගු කෑම ඒ වගේ දේවල් පොඩ්ඩක් කන්ට්‍රෝල් කරලා දැන් කන්නේම නැත්නම් සමහරවිට අපි ඔය සුදු ඉන්දියාප වගේ දේවල් දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකේ පෝෂන් එක අපි පොඩ්ඩක් කන්ට්‍රෝල් එකේ තියාගන්නවා. ඒ වගේම අර ක්වොලිටි ප්‍රෝටීන් එකක් දෙන්න ඕනේ. එතකොට බිත්තර සුදු මද වගේ දේවල්, මස් මාළු වගේ දේවල් පාවිච්චි කරනවා. ඒ හැම අගන කජු රට කජු වගේ දේවල්, කිරි ආශද නිෂ්පාදන ඒක අර කෙටි කෑම වේලක් විදිහට වැඩි වාර ගානකින් දීලා ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන්. ගොඩක් දුරට එහෙමත් කරන්න බැරි වුණොත් අපි ඒ වගේ වෙලාවකදී නියුට්‍රිෂන් ෆෝමියුලා එකක් අපි කියන්නේ කිරි පිටි වර්ග ඔයගොල්ලෝ දන්නවා ඇති ගොඩක් දුරට රෝගීන්ට ඒවා පාවිච්චි වෙනවා. එහෙම දෙයක් අපි පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. හේතුව එක සර්විං එකකින් සාමාන්‍ය කිරි වීදුරුවකින් දෙනවට වඩා එක ඒ ෆෝමියුලා එකක වීදුරුවකින් අපිට දෙන්න පුළුවන් සරලව කිව්වොත් දැන් අපිට සරල කිරි වීදුරුවකින් ලැබෙන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 3-4යි නම් ඒක කිරි වීදුරුවකින් ප්‍රෝටීන් ග්‍රෑම් 18ක් විතර අපිට දෙන්න පුළුවන්. කිලෝ කැලරි 250ක ශක්ති ප්‍රමාණයක් දෙන්න පුළුවන්. එතකොට අර දෙන ප්‍රෝටීන් වල ගුණාත්මක භාවය වැඩියෙන් තියාගන්න පුළුවන්. අන්න ඒ විදිහේ සපෝට් එකකුත් අපි එතකොට ඒගොල්ලන්ට දෙනවා. එහෙම තමයි අපි ඒගොල්ලන්ගේ ඩයට් එක බැලන්ස් කරන්නේ. හැබැයි ඔයගොල්ලන්ට එහෙම රෝගියෙක් ඉන්නවා නම් ගොඩක් දුරට එන්කරේජ් කරන්න කෙටි කෑම වලින්. අපි හිතමු දැන් යෝගට් එකක් ගත්තොත් patient diabetic නම් අපිට ඒකේ තියෙන sugar නිසා ඒක දෙන්න අම්පර නම් curd එකක් වගේ දෙයක් දෙන්න පුළුවන්. කජු රට කජු වගේ දෙයක් දෙන්න පුළුවන්. fresh milk එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මස් මාළු නැත්නම් බිත්තර ඔම්ලට් එකක් වගේ දෙන්න පුළුවන්. අන්න ඒ විදිහට at least අර කෙටි කෑම වලින් හරි යගේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කියන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. HbA1c කොහොමද අපි මේ ඒක කන්ට්‍රෝල් කරගන්නේ? මේ ලෙවල් කොහොමද ඩයබටික් පේෂන්ට්ගේ? ඔව් ඒක තමයි අපි දැන් මුලින් ඉඳන්ම කතා කරේ. ඒ කියන්නේ HbA1c level එක මේ මාස 3ක ඇවරේජ් එකනේ. අපි දැන් patient ගේ කැම වේල ඉස්සෙල්ලම අර වෙලාවන් වලට හැදුවට පස්සේ අපි සරලව දෙන ක්‍රියාකාරකමක් තමයි උදාහරණයකට මම හැම patient කෙනෙකුටම දෙනවා පොඩි activity එකක්. ඒගොල්ලන්ගේම glucometer එක use කරලා fasting blood sugar එක monitor කරන්න ඕනේ එක දවසක් ඇතුළත. උදේ කෑමෙන් පැය දෙකක් ඇතුළත පැය දෙකකින් සීනි බලන්න ඕනේ. දවල් කෑමෙන් පැය දෙකකින් පස්සේ බලන්න ඕනේ. රාත්‍රී ආහාර වේලෙන් පැය දෙකකින් පස්සේ සීනි බලන්න. මෙන්න මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දවස පුරාම එයාගේ රුධිරයේ සීනි මට්ටම ගොඩක් දුරට එක හා සමාන අගයක පවත්වා ගන්න. අන්න එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ එයාගේ HbA1c යගේ normal කරගන්න. මොකද අර දැන් අපි fasting blood sugar එක විතරක් ගැන හිතුවොත් එහෙම නැත්නම් එක කෑම වේලක සමහරට අපි දන්නේ නැහැ patient ගේ කොයි කෑම වේලෙන් පස්සේද සීනි වැඩි වෙන්නේ කියලා. සමහරට රාත්‍රී කෑම වේලෙන් වෙන්න පුළුවන්. සමහරට දවල් කෑමෙන් පස්සේ වෙන්න පුළුවන්. අන්න ඒ තැන හොයාගෙන අපි ඒක නිවැරදි කරනවා. ඒක නිවැරදි නොවන තාක් HbA1c එක අපිට කරෙක්ට් කරන්න බෑ. දවස පුරාම අර කෑම වේල් කෙටි කෑම වේලුත් එක්ක ගොඩක් ඉහළ පහළ යෑම් වලින් තොරව සීනි මට්ටම එකම මට්ටමක රඳවා ගැනීම අවශ්‍ය වෙනවා HbA1c level එක අපිට නිවැරදි අගයට ගන්න. එතකොට මැඩම් අපිට මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන් නේද? patient ගේ බලන්න කියන ගමන් එයා ගන්න ආහාර වේල් ටික හැමදාම ලියා ගන්න කියලා අපිට එහෙම අනිවාර්යෙන්. ඔව්. ඒක තමයි අපි දෙන්නේ. ඒ කියන්නේ එයා ලියනවා. දැන් උදේ නැගිට ගමන් එයාගේ සීනි බලනවා. හරිද? අපි ඒක chart එකක් දෙනවා. උදේට අපි fasting සීනි බලලා ඊළඟට එයා උදේට කෑවේ මොනවද කියලා ලියනවා. ලියලා පැය දෙකෙන් සීනි මට්ටම ලියනවා. ආයේ ඊළඟට අමතර කෙටි කෑම වේල ගත්තේ මොනවද? ඒක කෙටි කෑම ගන්නේ උදේ සීනි බැලුවට පස්සේ.
ඊළඟට දවල් කෑම එක කෑවෙවනවාද කෑමෙන් පස්සේ පැය දෙකකින් සීනි මට්ටම කොහොමද? ඒ හිස්පි එකත් එක්ක තමයි ඊළඟට අපි ළඟට එන්නේ. එතකොට පුළුවන් කොයි වෙලාවෙද මෙයාගේ සීනි මට්ටම වැඩි වෙන්නේ. සමහරට දවල් කෑමෙන් පස්සේ නම් එයා ඒ වෙලාවට කෑවෙවනවාද කියන එක අපිට කරෙක්ට් කරන්න පුළුවන්. මොකද ඩීටේල් එක තියෙනවා. එයා හැමදාම දවල්ට ගත්තේ මෙන්න මේ දේවල්. එයාටම පේනවා සතියක් විතර මේක කරද්දි සතියේම අපි සීනි බලන්න කියන්නේ නැහැ. නමුත් සතියේට අපි එක දවසක් විතර සමහරට කරනවා. එතකොට අර කොයි වෙලාවෙද මේක වෙනස් වෙන්නේ කියන එකත් එක්ක අර කැමරටාව නිවැරදි කරන එක අපිට හරිම ලේසියි. ඒකට කැම ලියනකොටත් ගොඩක් දුරට තමන්ම ඒක කරෙක්ට් වෙනවා. මොකද ලියනකොට තේරෙනවා මම මේ ගත්ත දේ වැරදි මේක වෙනස් වෙන්න ඕනේ. එහෙම කියන අදහසත් එනවා නිවන. chat එකේ ප්‍රශ්නයක් තියෙනවා. diabetes with CKD අයට diet එක ගැන කියන්නේ කොහොමද? With low potassium except green leaves and fruit. විශේෂයෙන්ම වකුගඩු රෝගීන්ගේ ඒ පිටුවත් පොටෑසියම් මට්ටම වැඩි රෝගියෙක් ඉන්නවා කියලා විශේෂයෙන් මතක තියාගන්න. අපි කොළ ಜಾති පලා වර්ග දෙන්නේ නැහැ. නමුත් අනිත් එක තමයි අපි දෙන්න නැතුව ඉන්න ඕනේ මුංගට කඩලකෝපි වගේ දේවල් ප්‍රධාන වේලකට දෙන්නේ නැහැ. ඒ වගේම රතුබත් වගේ දේවල් නියුඩ සහිත කුරක්කම් පිටි එතකොට ආට පිටි වගේ දේවල්. මොකද එතනින් තමයි ලොකු ප්‍රමාණයක් පොටෑසියම් ටික ඇඟට එන්නේ. අපි කන බත් ප්‍රමාණයෙන් අපි අර දැන් කුරක්කම් පිටි ඉන්දියාප වගේ දෙයක් කුරක්කම් පිටි රොටි වගේ දෙයක් ඒ බේස් එකත් එක්ක තමයි වැඩි ප්‍රමාණයක් එන්නේ. එතකොට අපි ඒක නිවැරදි කරනවා. පොටෑසියම් අගය අණුව අපි යන්නේ පාන් පිටි වගේ දෙයකට වෙන්න පුළුවන්. හැබැයි සුදු හාල් වගේ දෙයකට වෙන්න පුළුවන්. බාස්මති නාඩු වගේ දෙයක් එතනදී ගොඩක් හොඳයි. එළවලු වලදී එළවලු හැම දෙයක්ම අපිට අපි හිතමු තඹපු එළවලු වගේ දෙයක් ගන්නවා නම් හොඳට වතුර දාලා මේ එළවලු අර කෑලි කපලා චුට්ටක් සේදුවට පස්සෙත් වතුරේ පෙඟෙන්න තියලා තම්බලා වැඩිපුර වතුර ටික අයින් කරනවා. අපි එතනදී බලාපොරොත්තු වෙන්නේ පොටෑසියම් ටික වතුරට ලීක් කරනවා. ඒ වගේම තමයි එළවලු සුප් වගේ දේවල් අපි නිර්දේශ කරන්නේ නැහැ. මොකද එළවලු වල තියෙන පොටෑසියම් ටික තමයි මේ ලික්විඩ් එකට එන්නේ. ඊළඟට අපි කියනවා මස් මාළු වර්ග අපි මේ දේවල් දෙනවා. හැබැයි මේ රෝගියාගේ උස බර අණුව සහ රෝගී තත්ත්වය අනුව ගණනය කරනවා කොච්චර ප්‍රෝටීන් ප්‍රමාණයක් ඕනේද කියලා. රෝගියාගේ EGFR වැලියු එක එතකොට එයාගේ උස බර මේ ඔක්කොමත් එක්ක අපි එයාට දෙන්න ඕන ප්‍රෝටීන් ප්‍රමාණය ගණනය කරලා ඒක තමයි දවසේ එයාගේ ගන්න කෑම වේල් වලට බෙදන්නේ. එහෙම නැතුව දැන් එයාට ප්‍රෝටීන් අඩංගු ආහාර ගන්න එපා කියන කන්සෙප්ට් එකේ නැහැ. ඒක වැරදිමයි. සාමාන්‍යයෙන් අපි දල වශයෙන් ගත්තොත් එයාගේ බරට ග්‍රෑම් 1ක් දෙන්න පුළුවන්. නමුත් රෝගී තත්ත්වය අනුව අර ස්ටේජ් එක අනුව ස්ටේජ් එකේ අපි එන් ස්ටේජ් පැත්තට යන දෙන ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වෙනවා. නමුත් ඩයලිසිස් කරනකොට අපහු අපි දෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේ වෙලාවක පුළුවන් තරම් ඇත්තටම රෝගීන්ව උනන්දු කරවන්න නිවැරදි ඩයට් ප්ලෑන් එකක් ගන්න. මොකද දැන් අපි ගොඩක් දුරට දකිනවා ඩයබටික් වැළඳිලා දීර්ඝ කාලයක් යනකොට ක්‍රියැටිනින් ලෙවල් වල පොඩි වෙනස්කම් එනකොට හරියට කැම රටාව කන්ට්‍රෝල් කරේ නැති නිසාම ඊළඟට කිඩ්නි ඩිසීස් මේ එන් ස්ටේජ් තත්ත්වයට ඇවිල්ලා ඊළඟට කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ඒ වගේ සිටුේෂන් වලට පත් වෙච්ච කට්ටිය අපි දකිනවා. ඉතින් අර පළවෙනි අවස්ථාවේදීම මේක අපිට නිවැරදි කරන්න පුළුවන්. ඒ කැම තුලින් මේක කන්ට්‍රෝල් කරවලා ඒගොල්ලන්ගේ මේ ඩිසීස් එක ප්‍රෝග්‍රස් වෙන එක අපිට නවත්තන්න පුළුවන්. ඒ හින්දා හැමතිස්සෙම නිවැරදි උපදෙස් දෙන්න ඔයගලන්ට හරි ඩයට් ප්ලෑන් එකක් අරගන්න කියන එක. ඒ වගේම තමයි දැන් අර පළතුරු වර්ග උනත් අපි ලෝ පොටෑසියම් හයි පොටෑසියම් පළතුරු වර්ග වෙනස් වෙනවා පළතුරු අණුව. ඉතින් ඒ දේවල් අපි ඒගොල්ලන්ට ලිස්ට් එකක් දෙනවා. එතකොට ඒව කොහොමද එකතු කරගන්නේ කියන එක හරියට අපි කියලා දෙනවා. එළවලු වර්ග කොහොමද වෙරයිටි එකක් තියාගෙන එකතු කරගන්න ඕනේ කියන එක කියලා දෙනවා. ඒව ඇත්තටම අර ඒකේන අනුව ඉන්ඩිවිජුවලි දෙන උපදෙස්. එතකොට අර පොදුවේ මතක තියාගන්න රතුබත් වගේ දේවල්, රතු හාල් වගේ දේවල්, බ්‍රවුන් බ්‍රෙඩ් වගේ දේවල් ඒව දෙන්නේ නැහැ. මුංගට කඩලකෝපි වගේ දේවල් ප්‍රධාන වේලකට දෙන්නේ නැහැ. එළවලු සුප් වගේ දේවල් දෙන්නේ නැහැ. නමුත් මස් මාළු, චිකන් සුප් වගේ දේවල් දෙන්න පුළුවන්. එළවලු තම්බලා ගොඩක් දුරට අර වතුර ටික අයින් කරනවා. එළවලු ව්‍යංජන වල අර දියර ගතිය අපි කියන්නේ ව්‍යංජනයේ තියෙන අර හොදි ගතිය වගේ දේවල් ඒව දෙන්නේ නැහැ. ඒව තමයි ගොඩක් දුරට අර පොටෑසියම් වැඩිපුර අඩංගු වෙන්නේ. ඒ වගේම තමයි ඒ රෝගීන්ට පුළුවන් තරම් කියන දේ හැකිතරම් එළවලු වර්ග විවිධත්වයේ තියාගන්න. එකම එළවලු වර්ගයක් දෛනිකව ගන්න යන්න එපා. ගොඩක් දුරට අර විවිධත්වයේ තියාගත්තම ඒක හරහා ඒගොල්ලන්ට පුළුවන් වෙනවා එක එළවලුවකින් අර ඇඟට ලැබෙන දේ පොටෑසියම් ඉෆෙක්ට් එක අඩු කරගන්න.
අර මේ මැඩම් මේ හීමෝඩයලිසිස් කරනකොටයි හෝම් ඩයලිසිස් කරනකොටයි එතනදී මේ හයි ප්‍රෝටීන් ඩයට් එකක් දෙනවා කියලා concept එකක් තියෙනවද? දැන් සාමාන්‍ය CKD patient කෙනෙකුට වඩා එයාලගේ අර ප්‍රෝටීන් loss එකක් වෙනවද ඩයලිසිස් කරනකොට හෝම් ඩයලිසිස් එක එහෙම? ඔව් එතනදී ඒගොල්ලන්ට හෝම් ඩයලිසිස් කරනකොටයි අනිත් විදිහට ඩයලිසිස් කරනකොටයි ප්‍රෝටීන් loss එක වෙනස් වෙනවා. එතකොට අපි හීමෝඩයලිසිස් කරන වෙලාවදී දෙන ප්‍රෝටීන් ප්‍රමාණය වෙනස්. ඒ වගේම පෙරිටෝනියල් ඩයලිසිස් හෝම් ඩයලිසිස් කරනකොට දෙන ප්‍රෝටීන් ප්‍රමාණය වෙනස්. ඒක අපි ඒගොල්ලන්ගේ බරත් එක්ක තමයි කැල්කියුලේට් කරන්නේ. හැබැයි කොහොම වුණත් ඩයලිසිස් කරද්දී අපි දැන් උදාහරණයකට ගත්තොත් සාමාන්‍ය රෝගියෙකුට අපි බර කිලෝ එකකට ග්‍රෑම් එකක් ප්‍රෝටීන් දෙනවා නම් අපි ඩයලිසිස් කරන කෙනෙකුට ග්‍රෑම් 1.2ක් 1.3ක් අතර වගේ ප්‍රමාණය වැඩි කරලා දෙනවා. හැබැයි ඒකෙදිත් අර ප්‍රෝටීන් වල ගුණාත්මක භාවය ගැන තමයි වැඩිපුර හිතන්නේ. මොකද අපි මුංගට කඩලකාපි වගේ රන්ල භෝග වලින් එන ප්‍රෝටීන් වලට වඩා වැඩිපුර ફોකස් කරන්නේ මස් මාළු වගේ දෙයකින් එයාට ඕන කරන ප්‍රෝටීන් ප්‍රමාණය දෙන්න. මොකද එහෙම නැති වුණොත් මාංශ පේශි ලොස් වීමක්, මසල් ලොස් වීමක් එතනදී වෙන්න පුළුවන්. ඒ වගේම රෝගියා එතකොට අර ගොඩක් මන්ද පෝෂණය වගේ තත්යකට යන්න පුළුවන්. අර මැල් නියුට්‍රිෂන් අපි කියන්නේ රෝගී තත්ත්වයක් එක්කම රෝගියා දුර්වල වෙන්න පුළුවන්. අර ඩයලිසිස් කරනකොට හරියට ප්‍රෝටීන් ප්‍රමාණය නොලැබුණොත්. ඉතින් ඒ හින්දා රෝගියෙක් හැමතිස්සෙම ඩයලිසිස් කරන්න පටන් ගන්නවා කියන්නේ එයාගේ ආහාර රටාව ඊට වඩා වෙනස් ස්ටෙප් එකකට යනවා. ඒකේ අර ඉන්ඩිවිජුවල් හරියටම එයාට ප්ලෑන් එකක් ගන්න පුළුවන් නම් අපිට ඩයලිසිස් කරද්දී රෝගියා මේ දුර්වල වෙන්නේ නැතුව එයාගේ රෝගී තත්ත්වය බොහොම පහසුවෙන් පාලනය කරගෙන නිවැරදි ආහාර රටාවේ තබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ප්‍රශ්නවලදී ඔයගලන්ට මොන හරි උදව්වක් ඕන වෙනවා නම් ඇත්තටම ඕන වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන්. අවශ්‍ය නම් මම හිතන්නේ මිස්ටර් සේල අපිට contact number එක උනත් දෙන්න පුළුවන්. මොකද ප්‍රායෝගිකව මම හිතන්නේ වැඩ කරද්දී එහෙම ගැටලු එනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට අවශ්‍ය උපදෙස් මොන හරි තිබුණොත් ඕනම වෙලාවක පුළුවන් විදිහකට මම ඔයගලන්ට උදව් කරන්නම්. ඔය යෝජනා කොහොමද දෙන්න හිටියේ ඩොක්ටර් ක්‍රිෂ්ණා. ඒ වගේම තව ඔය අපි ඔය මොනවා කතා කරත් ඔය රෝගීන් සහ ඒගොල්ලන් කල්චර් එකේ තියෙන ඒගොල්ලෝ සහ ජීවත් වෙන විදිය අනුව දැන් ඔය පාන් සහ ඉන්දියාප්ප කියන කතන්දරේ මොනවා කිව්වත් ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා. ඒක පුරුද්දක් විදියට කන්න පුරුදු වෙලා තියෙනවා. දැන් මේ ආහාර දෙක විශේෂයෙන්ම මේ වගේ දෙයක් ගන්නකොට අපි ඇත්තටම ඒ කල්චර් එකත් එක්ක අපි කොයි විදියටද එයාට උපදේශක් දෙනවා නම් දෙන්න පුළුවන් අපිට. ඒක ගන්න එපාම කියනවාද? එහෙම නැත්නම් ඒක ගන්නකොට ගන්න ක්‍රමයක් මොකක් කර අපිට කියන්න පුළුවන්ද? ඔව් එහෙම අපි එපා කියලා කියන්න ඕනේ නැහැ. මොකද අපිට පුළුවන් නම් දැන් පාන් ඉන්දියාප්ප වගේ දෙයක් ඒක අපි මෙහෙම පුළුවන්. white bread සුදු පාන් වෙනුවට අපිට පුළුවන් නම් brown bread එක ගන්න කියන්නේ ඒක තමයි හොඳම දේ. හැබැයි කොහොම කරත් පෝෂන් එක අඩු වෙන්න ඕනේ. එතකොට අපි සරලව කිව්වොත් පාන් පැති දෙකකට වඩා එහා අපි ගන්න කියන්නේ නැහැ. හැබැයි අපි සාමාන්‍යයෙන් පුරුද්ද තියෙන්නේ අපි හිතුවත් පාන් කාලක් භාගයක් නැත්නම් පැති 3-4ක් පැති 5ක් විතර එකපාර ගන්නවා. අපි හිතුවත් කරි එකක් එක ගන්නවා කියලා මේක අපි අර ඒ කරි එකේ පොඟවල බඩට පුරවන්නේ තනිකර පාන් පිටි සහිත කොටස. අන්න ඒක තමයි අපි අවොයිඩ් කරන්න ඕනේ. එතනදී ඒකට අපි අර ග්ලූකෝස් ටිකට පොඩි බැරි එකක් දානවා වැඩිපුර තන්තු ප්‍රමාණයක් එකතු කරනවා. එතකොට අපිට උපදේශයක් දෙන්න පුළුවන් එක්ක සුප් එකක් එකතු කරගන්න. එළවලු කෑලිත් එක්ක එහෙම නැත්නම් මොන හරි සලාඩ් එකක් අපි තුමු සෑන්ඩ්විච් එකක් විදිහට ඒ අර පාන් පෙති දෙක මැදට එන ෆිලිං එක වැඩි කරන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කරි එකක් එක්ක නම් ඒක ගන්න කැමති ඒ විදිහට අරගෙන ඊට පස්සේ ඒක පස්සේ සුප් එකක් බොන්න කියන්න පුළුවන්. අපි එහෙම අර ඒ වෙලාවේ යාට කැමති දෙයට පොඩි උපදේශයක් දෙන්න පුළුවන් අර ප්ලේට් මොඩල් එකේ කොහොමද ඊටු භාගයේ එළවලු ටික වැඩි කරගන්නේ. හැබැයි එහෙමත් එළවලු ගන්න අකමැති කෙනෙක් නම් අපිට පුළුවන් කියන්නේ ඒ පාන් පැති දෙකක් වගේ ප්‍රමාණය අරගෙන බඩ හිස්ස තියන්න නෙමෙයි. මොකද අපි එතනදී අදහස් කරන්නේ කෑමේ පෝෂන් එක එකපාරට අඩු කරලා පොඩි කෑම ප්‍රමාණයක් අරගෙන ඊටු ටික බඩගින්න ඉන්න කියන එක. ඒ කෑමෙන් පස්සේ අපිට පුළුවන් පිපිඤ්ඤා පැති වගේ දෙයක් නැත්නම් පේර ගෙඩියක් වගේ දෙයක් නැත්නම් ඇපල් ගෙඩියක් වගේ දෙයක් අරගෙන අර ඊටු ප්‍රමාණය ෆයිබර් ටික ඒ කෑමත් එක ගන්න. ඉන්දියාපවලත් එහෙමයි. අපි හිතමු සරලව පුරුදු වෙලා ඉන්න ඉන්දියාප 15ක් විතර අපි කිරි හොදී පොල් සම්බෝල මාළු මොන හරි එහෙම දෙයක් එක ගන්න නම් අපි කියනවා ඉන්දියාප 5ක් අඩු කරන්න කියලා. හැබැයි අඩු කරද්දී එතනට අපි ෆිලිං එකක් තියන්න ඕනේ.
අපි හිතමු ඒකට සුප් එකක් මොන හරි එකතු කරගන්නවා වෙන්න පුළුවන්. නැත්නම් අර මං කියෝ විදිහේ පළතුරක් එතනට අර කියන්නේ වෙන මුකුත්ම එලවලු ඔප්ෂන් එකක් නැතිනම් තමයි ඒ මම කිව්ව pear apple වගේ දෙයකට යන්නේ. එහෙම නැත්නම් එලවලුවක්. අපි එලවලු ව්‍යංජනයක් එක ගන්නවා වෙන්න පුළුවන්. නැත්නම් ඔය මෂ්රූම් වගේ දෙයක් එක ගන්නවා වෙන්න පුළුවන්. අර එහෙම ඒ ඉන්දියාප පහ රිප්ලේස් කරන්න පුළුවන් එලවලුවක් ඒගොල්ලන්ට එතනට ඒගොල්ලන්ටම යෝජනා කරගන්න පුළුවන්. ගොඩක් දුරට රෝගීන් එහෙම අර කැමති වෙනවා. දැන් අපි මෙහෙම පහක් අඩු කරලා එතන තව මොන හරි දෙයක් කොහොමද එකතු කරගන්නේ කියලා. හරි දැන් ඔය තෝසෙ වගේ දෙයක ඒගොල්ලන් එලවලු ගොඩක් එකතු කරලා හදාගන්න කරි එකක් වෙන්න පුළුවන්. එහෙම අර එලවලු ප්‍රමාණය අර අපි සරලව කිව්වොත් අපි කෑම ටික අනුවට පස්සේ ඒකත් එක්ක ලොකු එලවලු ප්‍රමාණයක් අපේ බඩට යන්න ඕනේ. එතකොට තමයි සුගර් ටික අර ලේසියෙන් නිදහස් වෙන්නේ නැතුව වැඩි තන්තු ප්‍රමාණයක් එක්ක ඒක කම්ප්ලෙක්ස් බවට පත් වෙනවා. එතකොට ඉක්මනින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ නැහැ. ඔව්. තව ප්‍රශ්නයක් අහන්න නේද හදන්නේ? ඔව් ලක්මිනී. chat එකේ ප්‍රශ්නයක් තියෙනවා මම ඒකට යන්නම් ඒ අතරේ මේ after giving insulin can patient take any diet? I mean high sugar diet. ඒක ඇත්තටම වැරදි concept එකක්. මොකද ඉන්සියුලින් ගත්තා කියන්නේ අපි මේ රෝගය අර දැන් ඉන්සියුලින් ගන්න හින්දා අපිට කැමති දෙයක් කැමති පැණි රස සීනි වැඩි කෑමක් ගන්නවා කියන එක මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි කරන්න ඕන අනිත් පැත්තට කෑම ටික කන්ට්‍රෝල් කරලා ඉන්සියුලින් ප්‍රමාණයයි අපි අඩු කරගන්න. මොකද ඉන්සියුලින් ගත්තට පස්සේ සීනි වැඩි කෑමක් ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉන්සියුලින් ටික ගත්ත නිසා මේක කන්ට්‍රෝල් වෙයි. හැබැයි අපිට ඒක පේෂන්ට්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මොකද මුලින් අපි කෑම රටාව නිවැරදි කරගෙන යනකොට පේෂන්ට්ලගෙන්ම කම්ප්ලේන් එක එනවා ඉන්සියුලින් ගත්තාම ෂුගර් ලෝ වෙනවා කියලා. මොකද අපි ඉස්සෙල්ලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මොනිටරින් chart එක මම දෙන්නේ ඒකයි. ඒකෙදි මොනිටර් කරද්දී ඉන්සියුලින් ඩෝස් එකත් එක්කම මොනිටර් වෙනවා sugar level එක ගොඩක් drop වෙනවා කියලා. එහෙම වෙලාවට ඉක්මනින්ම මම ඒගොල්ලන්ව යොමු කරනවා අදාළ වෛද්‍යවරයා වෙතට. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉන්සියුලින් ඩෝස් ටික ඇඩ්ජස්ට් කරනවා ඒගොල්ලන් ගන්න කෑම රටාව. ඒ විදිහට තමයි අපි ඒගොල්ලන්ගේ කෑම රටාව නිවැරදි කරන ගමන් ඒගොල්ලන්ගේ බෙහෙත් ටික අඩුම මාත්‍රාවට යොමු කරගන්න. සමහර වෙලාවට හරියටම කරන රෝගීන් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ට මෙට්ෆෝමින් පෙත්තක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම ලස්සනට ඒක කන්ට්‍රෝල් කරගන්න. හැබැයි ඒක මොනිටර් කරනවා අපි. කෑම වේලෙන් පස්සේ sugar කොහොමද කොච්චර අගයකද තියෙන්නේ කියලා. ඒක කාලයත් එක්ක ඒක අපි නිවැරදි කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි අර ඉන්සියුලින් ගහන නිසා කැමති කෑමක් කන්න පුළුවන් කියන එක ඒ concept එක අපිට අනුමත කරන්න බෑ. මේත් එක්කම අපිට ඇත්තටම දැන් දියවැඩියාව ගැන මේ කතා කරනකොට ඔය වකුගඩු රෝගීන් එතකොට ඒ වගේම අනිකුත් සංකුලත දැන් තුවාල සම්බන්ධව එහෙම එන අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් ඒ ගැන අපිට ඇත්තටම වෙන දවසක විශේෂයෙන් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මොකද ඒ ගැන කියන ගොඩාක් කරුණු තියෙනවා. ඉතින් මම හිතන්නේ මිස්ටර් සේලර් ප්‍රශ්න තියෙනවා නම් අපිට එහෙම අවස්ථාවක් යොදා ගන්න පුළුවන්. ඒ වගේම කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න ඕන හරි අවශ්‍ය වුණොත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මම හිතන්නේ අපිට වෙනත් ප්‍රශ්න නැත්නම් සෙෂන් එක කන්ක්ලූඩ් කරන්න පුළුවන්ද? ඔව් මෙතන තව එක ප්‍රශ්නයක් කරන මේ HB මේක ඇහුවත් දන්නේ HbA1c මම හිතන මාජින් ලෙවල් එක 6 එකත් එක්ක අපිට ඩයබටිස් අය කන්සිඩර් කරන්න පුළුවන්. එහෙම වුණොත් මැනේජ්මන්ට් එක ওই වගේ වෙනවද කියන එක මට තේරෙන විදිහට මේක අහලා තියෙන මාජින් වගේ ලෙවල් එකත් එක්ක යනකොට අපි මේක මැනේජ් කරගන්න කොහොමද වගේ තමයි ප්‍රශ්න මම හිතන්නේ අහලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ දැන් අර මුලදී අපි ඔය ප්‍රී ඩයබටික් කියන සිටුේෂන් එකත් මාජින් එකේ ඉන්න කෙනෙකුත් normal healthy කෙනෙකුත් මේ හැමෝටම මේ control එක තියාගන්න එක වැදගත්. මොකද HbA1c එක 6 වගේ value එකක් කියලා කියන්නේ ඒගොල්ලන් ඉන්නේ risk එකක. ඉතින් ඒ හින්දා හැමතිස්සෙම මේ control එක මම අර කියා දීපු කරුණු ටික දැන් එහෙම කෙනෙක් කියලා රතුබත් එතකොට බ්‍රවුන් බ්‍රෙඩ් වගේ දේවල් කනවා කියන්නේ එයාට ඒක තවදුරටත් ඩිලේ කරන්න පුළුවන් සහ
එයාගේ sugar level බොහොම ඉක්මනින් නිවැරදි කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒක අර time එක, quantity එක, quality එක මේ කියන කාරණා තුන control කරගන්න එක healthy adult කෙනෙකුට, pre-diabetic කෙනෙකුට, diabetic කෙනෙකුට සහ diabetic එක්ක complications තියෙන ඕනම stage එකේ කෙනෙකුට මේ කරුණු තුන අනුගමනය කරන එක ඉතාම වැදගත්. හරි ඔඩියන්ස් එකේ අනික් අයට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවද? අපිට ප්‍රශ්න නැත්නම් සෙෂන් එක අවසන් කරන්න පුළුවන්. ගැටලු තියෙනවද මොනවා හරි? ගැටලු නෑ වගේ තමයි පෙනියන්නේ. අපි ඩොක්ටර් ක්‍රිෂ්ණ එහෙමනොත් අපේ අදහසක් තිබ්බ කොහොමත් CKD කතන්දරේ අපි වෙනම දවසක වගේ කතා කරන්න. මොකද ඒක වෙනත් කතන්දර වෙනත් කේසස් ටිකක් එක්කම අපිට වෙනම කතා කරන්න පුළුවන් වෙන නිසා අපි එහෙමනොත් ඒක සෙෂන් එක අපි වෙනම අපි ඒ ගැන පොඩ්ඩක් වෙනම කතා කරමු. මොකද CKD කියන ප්‍රශ්නෙත් ඔව් මොකද එතන අපි CKD තියෙන ප්‍රශ්න ගොඩක්ම කතා කරන්න ඕනේ. මොකද ඒ වගේ රෝගීන්ගේ තමයි ගොඩක්ම අර දියවැඩියාව වගේම මේ කියන්නේ knowledge එකේ අපි ගොඩක් myths තියෙනවා. ඒගොල්ලන් වැරදියට තේරුම් ගත්ත තැන් තියෙනවා. ඒ ටික අපි අනිවාර්යයෙන්ම නිවැරදි කරන්න ඕනේ. මොකද නැත්තම් රෝගීන් අර ගොඩක් දුරට ඒ කැමරාට ආවත් එක්ක අර ඒගොල්ලන් විඳවනවා. ඒ කියන්නේ අර කැම ගන්න බෑ. ගොඩක් දේවල් කන්ට්‍රෝල් කරලා අපිටයිට් එක නෑ. ඒගොල්ලන් අර අනවශ්‍ය විදියට දුර්වල වෙලා එහෙම සීමා වෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒ ගැන වෙන දවසක මම හිතන්නේ විස්තරාත්මකව කතා කරොත් ඔයගොල්ලන්ගේ පිරිස හරහා ලොකු knowledge එකක් අපිට ලොකු දෙයක් පේෂන්ට්ලට දෙන්න පුළුවන්. හරි නිවැරදි දැනුම සමාජගත කරන්න පුළුවන් ඇත්තටම. Excuse me madam. ඔව්. මැඩම් අපි සාමාන්‍යයෙන් දැන් patient කෙනෙක්ට මොන වගේ CPS level එකක් තිබ්බොත්ද අපිට සාමාන්‍යයෙන් oral අපි මේ level එකේ දෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ සමහරක් කාට ඉන්සියුලින් 70 ගණන් තුනට නම් M ඉන්සියුලින් එකක් වගේ දුන්නට කමක් නැහැ කියනවා. I ඉන්සියුලින් ඒ වගේ අර ඒ සම්බන්ධ දෙයක් කොහොමද අපි දෙනවද ඒක ඩිසයිඩ් කරන්න වෙන්නේ ඒකට ඇඩ්වයිස් ගන්න වෙන්නේ ඔයාලට කන්සල්ටන්ට්. ඩ්‍රග්ස් ගැන ඒ අපි ඕරල් දෙනවද ඉන්සියුලින් දෙනවද ඒ ටික. මොකද මේක අපි ගොඩක් දුරට යන්නේ මල්ටි ඩිසිප්ලිනරි ටීම් එකක් විදිහට. එතනදී ඩ්‍රග්ස් ටික කන්ට්‍රෝල් කරන එක sugar level එක අනුව ඒ ඇඩ්වයිස් හැම එකක්ම අපිට ඩිසයිඩ් කරන්න බෑ. ඒක ඩිසයිඩ් කරන ඒ ඇඩ්වයිස් එක ගන්න ඕනේ ලෙඩාගේ අදාළ වෛද්‍යවරයාගෙන්. thank you madam. හරි අපි ඒ වෙලාවේදී ඔව් අසේලර කියන්නේ අපි කියන්න ඕනේ දැන් ඒ ටීම් එකේදී නියුට්‍රිෂනිස්ට්ගේ කාර්යභාරය එතකොට අපි දැන් කියන්නේ මම වෛද්‍යවරයාගේ කාර්යභාරය කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ අදාළ බෙහෙත් මොනවද මේක මෙහෙම වෙනස් වෙන්න ඕනේ ඒ ටික කරන්නේ නැහැ. ඒක වෛද්‍යවරයාගේ. එතකොට නර්ස්ගේ ඩියුටි එකේදී එතන වෙන දේවල් ටික ඒක ඇත්තටම අර කම්බිනේෂන් එකක් වෙන්නේ. ඒකට අපි හරියට අර ටීම් එකේ ඩියුටිස් අඳුනගෙන එතනදී මැනේජ් කරනකොට තමයි patient හරිම සර්විස් එක අපිට දෙන්න පුළුවන්. එහෙනම් අපිට සෙෂන් එක අවසන් කරන්න පුළුවන් නේ. එතකොටම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය දිස්නා කුමාරී නියුට්‍රිෂනිස්ට් සහ ඩියටේෂියන්. අද අපේ මේ සෙෂන් එකට ඇවිල්ලා ලබා දුන්න සහයෝගය විශේෂයෙන් මම හිතන්නේ අපේ නර්සස්ලාට නොදන්න කාරණා බොහෝමයක් ඒක සයන්ටිෆික් බේස් එකක් එක්කම ඔයගොල්ලන්ට ලැබුණා කියලා විශ්වාස කරනවා සහ ඔයගොල්ලන්ට මේක ප්‍රායෝගිකව භාවිතා කරලා ඒක රෝගියාට විතරක් නෙවෙයි මම හිතන්නේ ඔබට සහ ඔබේ පවුලේ අයට සහ ඔබේ හිතවතුන් අතරෙත් ඔබට යම් කිසි දෙයක් මම හිතන්නේ මේකෙන් කරන්න පුළුවන් දැනුමක් එන්න ඇති. සමහර වැරදි ක්‍රම භාවිතා කරන වැරදි මත සහ වැරදි ක්‍රම මම හිතන්නේ නිවැරදි කරොත් මම හිතන්නේ ඔය අපිට ලැබෙන සංකූලතා අවම කර ගැනීම සහ එන සංකූලතා එන එක ප්‍රමාද කර ගැනීම කියන කාරණා දෙකම මම හිතන්නේ ටර්ෂරි මැනේජ්මන්ට් එකේදී ඒ කාරණා එකක් අවම කර ගන්න පුළුවන් සහ primary secondary දෙකටම අදාළ වෙනවා. මොකද prevention early treatment සහ reduce the complication කියන කතන්දරේ. ඉතින් මම හිතන්නේ ඒ කියන කාරණා ඔක්කොටම ඔබතුමිය දුන්න දායකත්වය සහ දුන්න දැනුම සහ ඒ අපි වෙනුවෙන් වෙන් කරගත්ත කාලය පිළිබඳව අතිශයම ස්තුතිවන්ත වෙනවා.
ඉතින් බලාපොරොත්තු වෙනවා ඔබතුමිය සම්බන්ධ කරගනිමින් අපි තවත් සෙෂන් එකක් හෝ දෙකක් ඉදිරියට කරගෙන යන්න. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපි කතා කරන ඉදිරියට කටයුතු කරමු. ඉතින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මේ ලබා දුන්න දැනුම පිළිබඳව අපේ හිතෙහිදියන් වෙනුවෙන්. බොහොම ස්තුතියි ලබා දුන්න අවස්ථාවට.